Check, check. Har, wait, no. Check, check. Hai. Oke. Ini udah ke screen ke dalam. Har, udah ke. Hari, ada මේ අපි මේ පටන් ගන්නේ සිංහල මීඩියම් එකට sannivedanaye හා මාධ්‍යද්දනය සම්බන්ධයෙන් අපේ ඔන්ලයින් වලින් හම්බෙන පොඩි සත්කාරයක්. මේක මේ අතරම අපි අර පළවෙනි පාඩමේ ඉඳලා පොඩ්ඩක් අර සපෝට් එකක් විදියට හැමෝටම ඕපන් කරන එකක්. මේකට ජොයින් වෙන්න පුළුවන්. අපි ඒ වගේම මේකේ රෙකෝඩින්ග්ස් ටික කොහොමත් WhatsApp group එකට දානවා. ඊට අමතරව මේකට සම්බන්ධව අපි papers discuss කරනවා නම් හෝ papers මේකේ කතා කරනවා නම් ලියනවා නම් සම්බන්ධයෙන් ප්‍රශ්න සම්බන්ධයෙන් අපි papers අනිවාර්යෙන් WhatsApp group එකට අප්ලෝඩ් කරනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම අපි මේකේ රෙකෝඩින් එක ෆ්‍රී දෙනවා. ඒකත් එක්ක අර මේ වෙලාවේ පන්තිට සම්බන්ධ වෙන්න බැරි කවුරු හරි හිටියොත් එයාට රෙකෝඩින් එක බලලා ඒ සම්බන්ධයෙන් ඕනම දෙයක් ආපහු අපෙන් අහන්න බලන්න පුළුවන්. මේක සම්පූර්ණ පළවෙනි පාඩමේ ඉඳලා ආපහු පැහැදිලි කිරීමක් වශයෙන් පොඩ පොඩ කරගෙන යන එකක්. දැන් ලබන සතිය වෙනකොට ඊළඟ මේ පාඩමේ ඉතුරු කොටස් එහෙමම පොඩ පොඩ ටික ටික ඉස්සරහට යනවා. දැන් අපි 2026 ගත්තොත් එහෙම මේ වෙනකොට ගොඩක් වෙලාට අපි දැන් 12 සිලබස් එක ගොඩක් වෙලාට ඉවර කරලා තියෙන්නේ. අපිට දැන් 13 සිලබස් එක තමයි ගොඩක් වෙලාට දැන් ඉන්නේ. ඒතකොට 13 සිලබස් එක එකෙත් ගොඩක් වෙලාට 7 8 පාඩම් මේ වෙද්දී කෙරෙන්නේ 7 8 පාඩම් 7 වෙනි පාඩම ගොඩක් වෙලා ඉවරයි 8 වෙනි පාඩම තමයි දැන් කෙරෙන්නේ මේ අපේ මීඩියා සම්නිය නම් 12 වෙනි සිලබස් එකට දාලා පාඩම් 1 ඉඳලා 6 වෙනකම් මේ වෙද්දී ඉවරයි මේ සම්බන්ධයෙන් ප්‍රැක්ටිස් පේපර්ස් මේ දවස්වල පටන් ගන්න තියෙනවා පේපර් ක්ලාස් වලට කවුරු ජොයින් වෙනවා නම් එයාලට දවස් දෙකක් වෙන් කරලා තියෙනවා අපි දැනටත් ඒ දවස් දෙක කිව්වොත් පොඩ්ඩක් දැන් හෝ අද සම්බන්ධ වෙච්ච කවුරු ඉන්නවා නම් අපි පළවෙනි දවස් වෙන් කළා තිනවා බදාදා ඒක වෙන් කළා තින උදේ 8:00 ඉඳලා 12:00 වෙනකම් එතකොට සිකුරාදාත් අපි වෙන් කළා තියෙනවා හරිද ඒත් 8:00 ඉඳන් 12:00 වෙනකම් මේ දවස් වලට සම්බන්ධ වෙලා මේකෙදි ගොඩක් වෙලාවට ඔයාලට හම්බෙන ස්ට්‍රක්චර් පේපර් එක ලියන්න ඔන්ලයින් ක්‍රමයට අපි MCQ පේපර් එක දෙනවා මේ දෙකම සම්බන්ධ කරලා ෆුල් පේපර් එකක් හැම සතියෙම සිද්ධ වෙනවා ෆුල් පේපර් එකක් හැම සතියෙම සිද්ධ වෙනවා කියලා කියන්නේ සම්පූර්ණ A level මට්ටමේ ස්ටෑන්ඩඩ් පේපර් එකක් අපි කරන්නේ. එතකොට A level මට්ටමේ ස්ටෑන්ඩඩ් පේපර් එකක් කරනවා කියලා කියන්නේ හැම සතියෙම මේක වෙනවා නම් එතකොට ප්‍රධාන වශයෙන් ප්‍රශ්න 50ක් තියෙන MCQ පේපර් එකක් හැම සතියෙම කරනවා නම් ප්‍රධාන ප්‍රශ්න 7ක් තියෙන ප්‍රශ්න 7න් 5ක් ලියන්න ඕන සම්පූර්ණ A level මට්ටමේ පේපර් එකක් හැම සතියෙම කරනවා නම් ඒ කියන්නේ එක්සෑම් එක ලිව්වා සමාන කතාවක් තමයි මේකේ වෙන්නේ. මේක ප්‍රැක්ටිස් පේපර් කියලා කිව්වාට ඇත්තටම නිකන් අපි මේක ස්ටෑන්ඩඩ්ම A level පේපර් එකටම ටාගට් කරලා හදන එකක්. ගොඩක් වෙලාවට A level පේපර් එකටත් වඩා පේපරේ අමාරු වෙන්න පුළුවන්. ඒක හොඳයි. එහෙම වුණාම ලේසි. මොකද දන්නද එහෙම වුණාම අපිට පුළුවන් මේ කෙනෙක් අර සාර්ථක මේ රිසල්ට් එකට අරගෙන යන එක ලේසි. එහෙම එකක් මේකේ තියෙනවා. ඒ නිසා අපි ගොඩක් try කරනවා මේකෙදි වැඩිපුර මේ පරණ අමතක වෙච්ච පාඩම් හෝ පරණ අමතක වෙලා තියෙන කරුණු හෝ
ආපහු මතක් කරගෙන මේක මේ papers දැන්ට ලියන කට්ටිය ඇවිල්ලා අපි නුවර ක්ලාස් තියෙන සෙන්ට්‍රික්ස් එකේ හරිද? එතකොට සෙන්ට්‍රික්ස් එකේ ක්ලාස් එන කට්ටිය ඉන්නවනම් එයාලට මේක පරණ අමතක වෙච්ච දේවල් මතක් කරගෙන ආපහු ඇවිල්ලා පේපර් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකත් එයාලට පොඩ්ඩක් ෆාස්ට් රිවිෂන් එකක් වෙනවා. මේකට දැන් නම් සම්බන්ධ වෙන්නේ. එයාට මේක දිගටම ලබන අගෝස්තු වෙනකම් A level වෙනකම්ම පාඩම් හැම එකක් සම්බන්ධයෙන්ම පොඩි සමරි එකක් හදාගන්න අවස්ථාවක් වශයෙන් අපි සෙට් කරනවා. ඒ නිසා මේක මේ හොඳ උදව්වක් වෙයි ඔයාලට. ඒක ලොකු සපෝට් එකක් වෙයි ඊළඟ ටර්ම් ටෙස්ට් වලට උනා. ඒ නිසා දැන් අර මේකේ දැන් සිලබස් එක ගැන ගත්තොත් එහෙම දැන්ටත් මම දැන් ටිකකට කලින් කිව්ව 12 වෙනි සිලබස් එක සහ 13 සිලබස් එක තියෙනවා. මේ දෙකෙන් පාඩම් 6 6 ගානේ තියෙනවා. මේකේ පළවෙනි පාඩම් 6 අපි ඉවර වුණාට මේකේ 7 වෙනි පාඩම 8 වෙනි පාඩමේ හිටියාට අපි පළවෙනි පාඩමේ ඉඳලා ආපහු අන්තිම 12 වෙනි පාඩම වෙනකම්ම 13 සම්පූර්ණයෙන් මේ පාඩම් හැම එකක් සම්බන්ධයෙන්ම පොඩි සමරි එකක් විස්තරයක් මේකේ පැහැදිලි කරනවා. අද අපි ගොඩක් වෙලා try කරන්නේ මේකේ මේ 12 සිලබස් එකේ හරි පළවෙනි පාඩම සම්බන්ධයෙන් පොඩි අදහස් ටිකක් එකතු කරගන්න. පළවෙනි පාඩම සම්බන්ධයෙන් අදහස් ටික එකතු කරගන්න. ඒකෙදි sannivedanaya හා හරි sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය කියන සබ්ජෙක්ට් එකට සම්බන්ධව ප්‍රධාන මාතෘකා දෙකක් කතා කරන්න තියෙනවා. එකක් තමයි sannivedanaye ආරම්භය කියන මාතෘකාව. අනිත් එක තමයි sannivedanaye විකාශනය කියන මාතෘකාව. ආරම්භයයි විකාශනයයි මාතෘකා දෙකක් එතන තියෙනවා. ආරම්භයයි විකාශනයයි. එතකොට ඒක නිකන් පාඩම ගත්තොත් 50ට 50 වගේ මේකේ තියෙන්නේ. හරිද? 50ක් තියෙනවා ආරම්භයට සම්බන්ධව 50ක් තියෙනවා විකාශනයට සම්බන්ධව. ඔහොම තමයි පොයින්ට් එක දැන් හැදෙන්නේ. හරිද? ආරම්භයයි විකාශනයයි. හැබැයි මේ දෙකට අමතරව තව එකකුත් තියෙනවා. ඒක අර ප්‍රධාන මාතෘකාවේ නෑ. ඒ දෙකටම නැති අමතර මාතෘකාව මොකක්ද? ඒකේ තියෙන වැදගත්කම් කියලා. හරිද? වැදගත්කම්. 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 එතකොට ආරම්භය විකාශනය වැදගත්කම්. ආරම්භය විකාශයයි දන්න කෙනෙක්ට ඊට පස්සේ ඊළඟට ඕන වෙන දේ තමයි වැදගත්කම් මොකද්ද මෙච්චර මේවා ඉගෙන ගන්න එකේ කිය. එතකොට දැන් වැදගත්කම් කියන කොටස පැත්තකින් තියලා පොඩ්ඩක් දැනට අපි මේකේ ආරම්භයේ ඉඳලා පොඩ්ඩක් කතා කරන් යමු. ගොඩාක් අය මේකේ දන්නේ දැන් ඔය මේ sannivedanayනේ ආරම්භයනේ. ගොඩාක් අය මේක දන්නේ sannivedanaya කියන සබ්ජෙක්ට් එකක් කියන එකටත් වඩා මීඩියා කියන සබ්ජෙක්ට් එකක් විතර කට්ටිය හිතන්නේ. මීඩියා කියලා මේ සබ්ජෙක්ට් එකක් නැහැ. මුලින්ම තේරුම් ගන්න මේක සබ්ජෙක්ට් එකක් නෙවෙයි. සබ්ජෙක්ට් එකක්ම නෙවෙයි. සබ්ජෙක්ට් එකක් තමයි සබ්ජෙක්ට් එකක්ම නෙවෙයි. මේක සබ්ජෙක්ට් එකක් වෙන්නත් කලින් ලොකු වැඩක්. ඒ කියන්නේ ඒක ලොකු ක්‍රියාදාමයක්, ප්‍රොසෙස් එකක් කියලා කිව්වොත් වඩා නිවැරදි. හරිද? එතකොට මේක සබ්ජෙක්ට් එකක් උන කාලයක් තියෙනවා. සබ්ජෙක්ට් එකක් වෙන්න කලින් මේක වැඩක් විදිහට පාවිච්චි වෙච්ච ලොකු කාලෙකුත් තියෙනවා. ඒතර මේ දෙකේ පොඩි තියෙනවා සම්බන්ධයක්. අන්න ඕක අල්ලගන්න තමයි මෙහෙම සබ්ජෙක්ට් එකක් දැන් උගන්වන්නේ ඔයාලට. හරිද? එතකොට මොකක්ද මේ කාලවල් දෙක? දැන් මේක මුලින්ම මම පාඩම කතා කරනකොට කිව්වේ මොකක්ද ඒකේ? sannivedanaya කියලා කොටසක් තියෙනවා. හරිද? sannivedanaya කියලා කොටසක් තියෙනවා. මාධ්‍ය අධ්‍යයනය කියලා කොටසක් තියෙනවා. හරිද? එතකොට මේකේ ගොඩක් අය මෙන්න මේ මාධ්‍ය කොටස, ඒ කියන්නේ මීඩියා කියන කොටස තමයි අල්ලන්නේ ඉන්නේ. හරිද? මොකද අපි මීඩියා ඕන තරම් දකිනවා. මම ඔය පොඩ්කාස්ට් එකකුත් කරා. ඒකෙත් මම පැහැදිලි කරලා තියෙනවා මේ ගොඩක් අය මේ ගැන කතා කරන්නේ මේක sannivedanaya නෙවෙයි මීඩියා. අපි උනත් මීඩියා සන්නි කියලා තමයි දාලා තියෙන්නේ. මොකද බහුතරයේ දන්න අදහස මීඩියා නිසා. මීඩියා කියන අදහස ගැන කියනකොට මීඩියා ගොඩක් අය දන්නවා. ඔය දැන්
ඉලෙක්ට්‍රොනික ප්‍රින්ට් කියලා මීඩියා වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි සිංහලෙන් කිව්වොත් විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය භාවිතය කියලා එකක් තියෙනවා. ගොඩාක් අය විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය දන්නවා. හරිද? ඒ කියන්නේ ටීවී ගැන දන්නවා, රේඩියෝ ගැන දන්නවා. හරිද? ප්‍රධාන ඒවා නොවුනත් සිනමාව සහ දුරකථනය වගේ ඒවාත් විද්‍යුත් වල තියෙනවා. ඔය අපි දන්න දේවල්. හරිද? මුද්‍රිත මාධ්‍ය කියලා જાතිකුත් තියෙනවා. ඒකේ තියෙන පුවත්පත් පොත් සංගරහ වගේ ඒවා. ප්‍රධාන ඒවා නොවුනත් පෝස්ටර් බැනර් කටවුට් එහෙමත් ගන්න පුළුවන්. හරි. දැන් මූලිකව මතක තියාගන්න ඕනේ දැන් මාධ්‍ය ගැන දන්නවා. දැන් ගොඩක් ඔය නිව් ජෙනරේෂන් එක නැත්තම් මේ අලුත් 19 කෙනෙක් 1950න් පස්සේ කාලේ වගේ දැන් කාලෙට එනකොට ගත්තොත් ඒ කාලේ ඉඳලා ගත්තොත් පරිගණක භාවිතය, අන්තර්ජාල භාවිතය, චන්ද්‍රිකා තාක්ෂණික භාවිතය වගේ ඒවා ඇවිත් තියෙනවා. හරිද? දැන් මේක AI වෙලා සෝෂල් මීඩියා වෙලා එන ගොඩක් ඒවා වෙලා තියෙනවා. එතකොට මේ හැම එකේම මාධ්‍ය තමයි තිබිලා තියෙන්නේ. හරිද? එතකොට මීඩියාම තමයි කට්ටියට පෙන්නලා තියෙන්නේ හැමදාම. ඔන්න පරණ කාලේ අතීත කාලේ දැන් අපි ඉංග්‍රීසි මීඩියම් මේ එකේ ඊයේ ඒකේ 5 7 අපි යන්නෙත් මේ ගොඩක් වෙලාවට මේ දවස්වල යන්නේ සාම්ප්‍රදායික sannivedana භාවිතය සහ සාම්ප්‍රදායික මාධ්‍ය කියන එක. ඒ කියන්නේ ඒකේ කොටස් දියුණුව හොයාගන්න පුළුවන් හොඳ පාඩමක් හතරවෙනි පාඩම. ඒකේ හතරවෙනි පාඩම නම කිව්වොත් එහෙම සාම්ප්‍රදායික මාධ්‍ය තියෙනවා, ජනමාධ්‍ය තියෙනවා, නව මාධ්‍ය තියෙනවා, සමාජ මාධ්‍ය තියෙනවා. ආම් බලන්න දැන් ඔත්තනම මාධ්‍ය වර්ග හතරක් තියෙනවා. හරිද? එතකොට වැඩිපුරම මේ ලෝකෙ මිනිස්සු දැකලා තියෙන මාධ්‍යම තමයි. හරිද? දැන් කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මාධ්‍ය මම දැකලා තියෙන්නේ මීඩියා කියලා කියන්න එපා කියන්නේ ඇයි? මෙහෙමයි දැන් මීඩියා කියන්නේ එකක්. හරිද? මීඩියා කියන එක තියෙන්නේ ප්‍රැක්ටිකල්. ඒ කියන්නේ ප්‍රායෝගික පැත්තේ. හරිද? හැබැයි මේ ප්‍රායෝගික මීඩියා වල වැඩ කරන්නත් ඔයා ඒකේ තියරි එක දැනගෙන ඉන්න ඕනේ. ඔකේ තියරි කියන්නේ මොකද්ද? ඔකේ තියරි කියන්නේ මෙන්න මේක. මෙන්න මේක දැනගෙන ඉන්න ඕනේ. දැන් මේක හරියට දන්නේ නැති කෙනෙක්ට මීඩියා පාවිච්චි කරන්න බෑ. ඒකයි මේකේ සබ්ජෙක්ට් එකේ නම මීඩියා නෙවෙයි මේක මේ sannivedanaya හා මධ්‍යස්ථින කියලා කියන්නේ. ඒක දැන් කරන්න දෙයක් නැහැ මීඩියා වෙලා තියෙනවා. නමුත් අර මම එකක් කියන්න ඕනේ මීඩියාම නෙවෙයි මේ සබ්ජෙක්ට් එකේ නම. මේක නම sannivedanaya හා මාධ්‍යස්ථින. ඒතකොට ඔක්කොම කට්ටිය දැනන් ඉන්න ඕනේ පළවෙනිටම මීඩියා ගැන නෙවෙයි. මුලින්ම කට්ටිය දැනගන්න ඕනේ මොකක් සම්බන්ධද මේ sannivedanaya කියන එක සම්බන්ධ. ඒක තමයි දැනන් ඉන්න ඕනේ. හරිද? බහුතරයේ ගොඩක් වෙලාට මීඩියා ගැන කියලා දෙනවා sannivedanaya ගැන කියලා දෙන්නේ නැහැ. හරිද? එතකොට sannivedanaya කියලා කියන්නේ මොකද්ද? sannivedanaya නැත්තම් ඉංග්‍රීසි වලින් communication කියලා කිව්වොත් එක එක අර්ථ ගොඩාක් තියෙනවා. දැන් මෙහෙමයි. දැන් ඕකේ sannivedana වර්ග තියෙනවා. sannivedanයට ස්වරූප තියෙනවා. sannivedanaya කරන්න ඕන ක්‍රම තියෙනවා. ඔහොම ගොඩක් කතා තියෙනවා. හැබැයි දැන් මේකේ තේරුම ගත්තොත් දැන් සිංහල අර්ථයෙන් ගත්තොත් මේකේ තේරුමක් තියෙනවා. ඒක දෙවෙනි පාඩමේ තියෙනවා. නමුත් අද අපි කතා කරන පළවෙනි පාඩම ගැනනේ. හරිද? පොඩි සමරියක් මේක. හරිද? මේක දැන් සම්පූර්ණ පාඩම තියෙනවා. හැබැයි ඒකේ අවශ්‍ය පොයින්ට් ටික මම පෙළගස්සලා දෙනවා. ඒ ටික හරියට බලාගන්න. නැත්තම් ගොඩක් අය දැන් 13 පාඩම්ම 13 පාඩම් තමයි වැඩිපුර ફોකස් වෙන්නේ පේපරේද මේ පාර පේපරේ තමයි බැලුවා 13 පාඩම් වල වැඩි ફોකස් එකක් එකේ තියෙනවා. හරි. එහෙමයි කියලා 12 පාඩම් අමතක කළා නැහැ. 12 පාඩම් වල 6 වෙනි පාඩමට පළවෙනි පාඩම් වල 1 2 3 තිබ්බේවට වැඩි අවධානයක් දීලා තියෙනවා. එනේ ඒකේ අවධානයේ 160ක් 70ක් නෑ 140ක 30ක අවධානයක් ඒකේ තියෙනවා. ඉතින් ගොඩක් අය දැන් 13න්ම විතරක්ම ගොඩ දාගන්නත් බෑ ඉතින්. මොකද MCQ වල සමහර ප්‍රශ්න 5ක් 6ක් 7ක් 8ක් විතර තියෙන්නේ 12න්. එතකොට 12 දැනුමක් ඕනේ 13ත් එක්ක මික්ස් කරලා ගේම ගහගන්න. ඒ නිසා 12 ටිකක් අමතක වෙන්න බෑ. අපි මේ ෆාස්ට් ට්‍රැක් සිස්ටම් එකකට මේක කරන්න උත්සාහ කරන්නේ මේක මේ අමතක වෙන්න බැරි නිසා. අමතක කරොත් මල මගුලක් වෙනවා. ඒක කරන්නම් බැරි වෙනවා. හරිද? ඒ නිසා 12 වෙනි පාඩමට සම්බන්ධව මේ sannivedanaya කියන එක හරියට කියලා දෙන්න ඕනේ දැන්. හරිද? දැන් මුලින්ම sannivedanaya කියන එක ඇත්තටම මේක විෂයක් නෙවෙයි. මේක විෂයක් නෙවෙයි. මේක මුලින්ම වැඩක් ක්‍රියාවක්. හරිද?
සංනිවේදනය කියන ක්‍රියාව පටන් ගත්ත දවසක් සම්බන්ධයෙන් අර බර්ත්ඩේ එකක් කියන්නේ. එහෙම බර්ත්ඩේ එකක් කියලා එකක් සමරන්න අපිට නැහැ. ඒක දුක්ඛදායක හේතුවක් නෙවෙයි කරන්න දෙයක් නැහැ. එහෙම බර්ත්ඩේ එකක් කියන්න බෑ මේ. දැන් එහෙම බර්ත්ඩේ එකක් කියන්න බැරි. මොකද ඒ තරමට මේක පරණයි. හරිද? ගොඩක් අය දැන් මෙහෙමයි මීඩියා සබ්ජෙක්ට් එක ලංකාවේ පටන් ගත්තේ 2006 වගේ ඉඳලා මෙහාට. ඒ කියන්නේ O level වල මේ කාලේ තිබ්බා. A level වලට 2008 වගේ ආවා. හරිද? එතකොට මාර අලුත් වැඩක් මේක. හරිද? පරණ කියලා කියන්නේ මේක පරණයි කියන එක නෙවෙයි මම මේ කියන්නේ මේ වැඩේ පරණයි කියලා මම මේ කියන්නේ. සබ්ජෙක්ට් එක ලංකාවටත් අලුත්. ඒක අපි නෑ කියන්නේ. හැබැයි මේ සබ්ජෙක්ට් එක පටන් ගන්නටත් කලින් මේ වැඩේ අවුරුදු ගාණක් තිස්සේ ලක්ෂ ගාණක් තිස්සේ වෙච්ච වැඩ. මේක වෙලා තියෙන්නේ මිනිස්සු අතර විතරක්ම කියලා කට්ටි හිතන්නේ. එහෙම එකක් නෑ. මේක වෙලා තියෙන්නේ පරිසරෙත් වෙලා තියෙනවා. සත්තුන් අතරත් වෙලා තියෙනවා. මේ පදාර්ථ පරමාණු ඕවස්සෙත් වෙලා තියෙනවා. දැන් හොඳ උදාහරණ මම ගොඩක් කලකට පන්තියේ කට්ටියට කියනවා. දැන් මෙහෙම හිතන්න පොඩ්ඩක් අලුත් විදිහට. දැන් H2 මොකද්ද මේ? මේ වතුරනේ. දැන් H2කට ඔක්සිජන් එකක් එකතු වුණා කියන්නකෝ. හා. දැන් මේකෙන් එකතු වෙන දෙයක් නෙමේ වතුර කියලා කියන්නේ. මම සයන්ස් ගැන මහලුකට කියන්නේ නැහැ. නමුත් මේ සයන්ස් එක මේ එකතු වීම මේක නිසානේ වතුරා කියලා එකක් හරි තියෙන්නේ. නැත්නම් එහෙම එකක් නැහැනේ. දැන් තේරුම් ගන්න මේක හැදිලා තියෙන්නේ යම්කිසි sannivedanayak නිසාලු. වැඩි ඕන දැන් අපි හුස්ම ගන්නවානේ. හුස්ම ගන්න මොකද පාවිච්චි කරන්නේ? O2 පාවිච්චි කරන ඔක්සිජන්. හරිද? දැන් අපේ පිට වෙන්නේ ප්‍රාශ්වාස වෙන්නේ මොකද? CO2 කාබන් ඩයොක්සයිඩ්. දැන් අපි දන්න කතාවක් තමයි ගහක් ගත්තොත් මෙහෙම ගස් නෑ. මේ ජොලියට අඳින ගහක්. මේක දැන් මෙහෙමනේ දැන්. අපිට ගස් බැල් වලින් තමයි මොනවද හම්බෙන්නේ? O2 හම්බෙනවා. අපි ඒ වෙනකොට මොකක්ද යාට දෙන්නේ? ප්‍රාශ්වාස වාතයෙන් CO2 දෙනවා. CO2 මෙතන O2 මෙතන. ඉතින් මෙහෙම යනවා මෙහෙම එනවා මෙහෙම යනවා මෙහෙම යනවා. දැන් මේ චක්‍ර නැත්තම් අපි මලානේ. තේරුම් ගන්නකො. මේ චක්‍ර නැත්තම් අපි මලානේ. එතකොට මේ මොකද්ද මේකත් sannivedanaye loop. ලූ නෙවෙයි ඇත්තටම ඒක තමයි. ඉතින් හත්තිලා වේදක sannivedanaye කියන්නේ මේ කතා කරන එකමද? නෑ. එතකොට sannivedanaye කියන්නේ මේ මිනිස්සු විතරක් කරන එකක්ද? නෑ. සත්තුත් මේකම කරනවා. අපිත් සත්තු තමයි පොඩ්ඩක් පිළිවෙලට අඳන් හිටියට. අපිත් සත්තු තමයි. අපිත් මිනිස්සු හරි ඉතින් මිනිස්සු කියලා පොඩ්ඩක් ශිෂ්ටයි හා ඒ වුණාට අපිත් තාමත් මේක කරනවා. එක්කෝ ගහ කැපුවොත් අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඉතින් මේ දෙක මේ කනෙක්ෂන් එක නෑ කියන්නේ ඉතින් මලන්න. ඉවර. තේරුම් ගන්න මේ sannivedanaye කියන එක නැතුව මේක නැතුව ජීවත් වෙන්න බෑ. මේක මෙහෙම දැන් මේක මේ විෂයක් වශයෙන්ම හිතන්න එපා. මේක process එකක් ක්‍රියාවලියක්. මේක නැත්තම් ජීවත් වෙන්න බැරි තරම් වැදගත් ක්‍රියාවලියක්. නිදාගත්තමත් ඔයා මොනවද කරන්නේ? හුස්ම ගන්නවනේ. නිදාගත්තම හුස්ම නැති වෙනවා. එහෙම වෙනවද? එහෙනම් උදේ වෙද්දි මලාන. හරිද? හුස්ම ගැනීමම sannivedanayak නම් හිතන්න කොච්චර වැදගත් වැඩක්ද කියලා මේක. ලේසි පහසු වැඩක් නෙවෙයි තේරුම් ගන්න. නිසා පළවෙනි දේ මේකයි කතාව. sannivedanaye කියන්නේ විෂයක් විතරක් නෙවෙයි. ඒක මාර ලොකු ක්‍රියාවලියක් වැඩක්. වැඩක්. ලේසි පහසු නැහැ. දැන් ඒකට තේරුම් ගන්න. පළවෙනිට මට කියන්න තියෙන්නේ sannivedanaya හා මාධ්‍යද්දනය නම් sannivedanaya මුලින්ම ආරම්භය කෙනෙක් ගන්න ඕන. ආරම්භය. ආරම්භය. දැන් මම කිව්වා මේක පටන් ගන්න. මේකේ පටන් ගැනීම සිද්ධ වෙන්නේ අදින් අවුරුදු මිලියන ගානකට කලින් හෝ ලක්ෂ ගානකට කලින් වෙන්න ඕනේ. මොකද කිසිම සමාජ විද්‍යාඥයෙක්වත් මේ සම්බන්ධයෙන් මෙන්න මෙදා පටන් ගත්තා කියලා බර්ත්ඩේ එකක් කියලා නැහැ. මේකේ ආරම්භය සම්බන්ධයෙන් දවසක් කියලා නැත. හරිද? එහෙම කියලා නැත.
කියලා නැත. එතකොට මේකේ ආරම්භයකට දවසක් කියලා නැත්තම් අපිට සිද්ධ වෙනවා උපකල්පනයක් හදාගන්න sannivedanaය මේ ලෝකේ පවතින පරණම ක්‍රියාවලියක් කියලා. ඒක තමයි ලියන්න වෙන්නේ. හරිද? sannivedanaye ආරම්භය ගත්තොත් මේක කොටස් දෙකකින් සම්බන්ධ කරන්න පුළුවන්. ඒකේ ආරම්භයේ සම්බන්ධ වෙන දේවල් දෙකකට මොන වගේ දේවල් වලට? එකක් තමයි ජීවයේ බිහිවීම. මේ ලෝකේ ජීවයක් බිහි වෙච්ච දවස. ජීවයේ බිහිවීම එකක්. අනිත් එක ලෝකය බිහිවීම. මේ ලෝකේ කවදා හරි බිහි වෙච්ච දවසක් තියෙනවා නම් ඒ ලෝකේ කවදා හරි ජීවයක් බිහි වෙච්ච දවසක් තියෙනවා නම් අන්න එදාලු පටන් ගත්තේ මොකද්ද? sannivedana. එතකොට මේක ඊයේද උනේ? ඊයේ වුණා නම් මේවා තියෙන්නේ කොහොමද? මේක ඊයේ නෙවෙයි උනේ. මේක හද්ද පරණ කතාවක් හෙවත් අවුරුදු ලක්ෂ ගාණක් පරණ කතාවක්. එතකොට sannivedanaye කියන එක ලෝකේ අනික් ගොඩාක් දේවල් හැදෙන්නත් කලින් පටන් ගත්ත අතිශය වැදගත් අතිශය පැරණි වැඩක්. හරි? මුලින් මේක තේරුම් ගන්න. ඊට පස්සේ මේ පොයින්ට් එක ගත්තොත් ඒක යටතේ. මොකද කිව්වේ ලෝකය බිහි වෙච්ච දවසේ ඉඳලා හෝ ජීවය බිහි වෙච්ච දවසෙන් පටන් ගත්තේ මේක. ඒක හරි. ඊට පස්සේ මොකද කියන්නේ? මේකේ සාමාන්‍යයෙන් අපිට හොයාගන්න පුළුවන් පොඩි ලක්ෂණ ටිකක් හම්බ වෙනවා. දැන් sannivedanaye කියලා කියන එක ලෝකයේ හා ජීවයේ බිහි වෙච්ච දවසේ පටන් ගත්තා නම් ඒ පටන් ගැනීමත් එක්ක ඒකට එකතු වෙන පොඩි ලක්ෂණ ටිකක්. මේක මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා. දැන් ගොඩක් වෙලාවට ඉගෙන ගන්නකොට උගන්වනකොට ජීවයේ බිහිම ලෝකයේ බිහිම වගේම කියන්න එපා, ලියන්න එපා වගේත් ඒවා දැන් එනවා. ඒ වුණාට කොහෙන්ද දන්නේ පටන් ගත්තේ එහෙනම් මේක? පදනම ඒකනේ මුල කියන්න ඕන. නොකිය එක පටන් ගන්න බෑ. සතේරුම් ගන්න අදහස. හරි? එතකොට ඒකේ අදහසක් තියෙනවා තව පොඩි ලක්ෂණ කීපයක් දාගත්තොත් මම කීපයක් කියන ලක්ෂණ මේක පල්ලෙහාට ලියලා දැන් පොඩි නෝට් එකක් තියාගන්න මේක සම්බන්ධයෙන්. හරි. හරි. එතකොට මේකේ ලක්ෂණ සම්බන්ධයෙන් ගත්තොත් දැන් ටිකක් මම කිව්වා. එකක් කිව්වා මොකද්ද? දිගු විකාශයක් තියෙනවා පරණ කතාවක් කියන එක මම මුලින්ම කිව්වා. ඒක එකක්. හරිද? දිගු විකාශිතයි. verify expansion විකාශිතයි. ඒක පරණම මූලිකම ලක්ෂණයක් වශයෙන් තියෙන්න පුළුවන්. දිගු විකාශිතයි. හරි? ඒක තමයි පොයින්ට් එක. දෙවෙනි එක මොකද්ද? දැන් මේක පටන් ගත්තේ ස්වභාවික පරිසරෙ මේ ජීවයේ ලෝකයක් එක්ක යන්නේ දැන්. ස්වභාවික පරිසරයත් එක්ක සෙට් එකක් මේක. එතකොට එහෙනම් මොකද්ද වෙන්න පුළුවන්? දෙවෙනි එක තමයි ස්වභාවිකයි. very natural ස්වභාවිකයි. දැන් ගන්න මේවා පොයින්ට් වශයෙන් තියාගන්න. විකාශිතයි ස්වභාවිකයි. හරිද? දෙවෙනි පොයින්ට් එක. හරි? ඊට පස්සේ ගත්තා තව එකක් කියන්න. දැන් මේක මේ හැම ජීවියෙක් එක්කම සම්බන්ධ වැඩක් නිසා මේක හැමෝටම අමාරුවක් නැතුව කරන්න පුළුවන් වැඩක් නිසා දැන් හුස්ම ගන්න එක ගැන අමාරුවක් දැනෙන්න වාට හුස්ම ගන්න අමාරුවක් හෝ ලෙඩක් ඇදිච්ච දවසට විතරයි. නැත්තම් ගස් කැපිලා ඔක්කොම ෆැක්ටරි හැදිලා ඔක්කොම ගස් නැති වෙච්ච දවසට තමයි ඔයාලට අමාරුව තේරෙන්නේ. එතකන් ඔයා පාඩු ඉන්නවනේ. තේරුම් ගන්න sannivedanaye කියන එක හුස්ම ගැනීමත් එක්කත් සම්බන්ධයි නම් ස්වභාවික වැඩක් නම් පරිසරයට හානියක් කරනකොට හිතන්න ඔයාට බැරි වෙන්නේ කවදාද sannivedanaye කරගන්න. ඔයාට වැඩේ කෙම්ල වෙන්නේ එදාට තමයි. හරිද? දිවිකාෂ්ට ගහක් කැපුවොත් එම ගස් දෙකක්වත් හිටවනවලා. නැත්තම් ඔයාට sannivedanaye කරගන්න වෙයි. තේරුම් ගන්න. sannivedanaye කරගන්න කට්ටිය පට්ට පරිසරයට ආදරේ. ඇයි? ඉතින් ඔක්කොම ඒකත් sannivedanayak නම් පරිසරේ නැතු මොකෙන් ජීවත් වෙන්නේ නැත්තම්. තේරුම් ගන්න ඒක. දැන් ඔන්න දිවිකාෂ්ටයි හරි. හරිනේ? ස්වභාවිකයි දෙක හරි. එකක් හරි. තුන මං කියද මේක හරි හැමෝටම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නිසා හරිම සරලයි. කිසිම තටමඬ හේතුවක් නැහැ මේ සම්බන්ධයෙන්. හරිම සරලයි. විකාශය හරි, ස්වභාවිකයි හරි, සරලයි හරි. තුනයි. හතරවෙනි එක මේක දැන් වැඩක්නේ ප්‍රොසෙස් එකක්නේ. ක්‍රියාවක් විදිහට ගන්න පුළුවන්. ක්‍රියාවලියක්. ක්‍රියාව වෙනමයි වලිය වෙනමයි ලියන්න එපා වෙන එකක් වෙනවා. ක්‍රියාවලියක්. හරිනේ? ආයෙ කියන්න පුළුවන් තාම මොනවාද? මේක
අනිවාර්යෙන් අර හුස්ම ගන්නවා වගේම තියෙන්න ඕන එකක් නිසා කියනවා අත්‍යවශ්‍යයි කිය. අත්‍යවශ්‍ය කියලා වචනයක් නැහැ. අත්‍යවශ්‍යයි. පහයි. හරිද? අනික තව එකක් ඇඩිෂනල් කියන්නම් අමතරයට එකක් කියන්නම් 6 වෙනි එකක් විදිහට මේක එක එක්කෙනාට එක එක ක්‍රමයකට කරන්න පුළුවන් නිසා අපි කියනවා ආවේනිකයි කියලා. යුනික් වැඩක්. ඔයාට ඔයා ක්‍රමයකට කරන්න පුළුවන්. ඔයා විදිහට අනිත් අය කරන්න ඕනේ නැහැ. ඒක ආවේනික භාවය. එතකොට ඔයාට හදිස්සි හරි පේපර් එක ඇහුවොත් sannivedana භාවිතයක් සම්බන්ධයෙන් තියෙන ලක්ෂණ මොනවාද කියලා ඉතින් ඒක හරි දිගු විකාශිත වැඩක්. හරිම ස්වභාවික වැඩක්. හරිම සරල වැඩක්. මේක ක්‍රියාවලියක්. අත්‍යවශ්‍ය වැඩක්. මේක නැත්තම් බෑ වගේ පොඩි නිකන් අර තමන්ගේ ගතිය තමන් කවුද කියලා හොයාගන්න මේක හොඳ ක්‍රමයක් නිසා ආවේනිකයි කියලා කියන්න පුළුවන්. ප්‍රශ්න නැහැ. දැන් පොයින්ට් එක මතකද? sannivedana කියන සබ්ජෙක්ට් එකක්ම නෙවෙයි. ඒක ක්‍රියාවක්. ඒක පටන් ගන්න හුස්ම ගන්න එක වගේ එකේ ලෙවල් එකකින් මම කියවන්ද? ඒක ජීවිතයත් එක්කත් සම්බන්ධයි. ඒක ලෝකයේ බිහිවීමත් එක්කත් සම්බන්ධයි. ඒකේ ලක්ෂණ ගත්තොත් හරි දිග්ගාෂ්ටයි. හරිම ස්වභාවිකයි. හරිම සරලයි. ක්‍රියාවලියක් අත්‍යවශ්‍යයි. ආවේනිකයි. මෙන්න පොයින්ට්. හරිද? මතක තියාගන්න. හරි. ඒක තමයි අදහස. දැන් ඒක ඉතුරු ටික. හරි. දැන් බලන්න මෙහෙම එකක්. දැන් ඔයා මොකටද මීඩියා ඉගෙන sannivedana ඉගෙන ගන්න. දැන් මීඩියා කියන්න පාරවනේ. ඇයි sannivedana ඉගෙන ගන්න ඔයා? ඔයාට මේක ඉගෙන ගත්තම දේවල් දෙකක් හම්බ වෙනවා. මොකක්ද හම්බෙන්නේ? ඉරයි හඳයිද? නෑ. ඔයාට කොටස් දෙකක් හම්බ වෙනවා. එකක් තමයි ඔයාට අනිත්‍ය කතා කරන ඒවා අනිත්‍ය හිතන ඒවා ඔයා හිතන ඒවා ඔයා කතා කරන ඒවා ඔයා ලියන ඒවා ඔයා දකින ඒවා ඔයා අඳින ඒවා ඔක්කොම ගැන අදහසක් එනවා. ඔයාට මොකද්ද හැදෙන්නේ? ඔයාට හැදෙනවා සාක්ෂරතාවක්. එතකොට ඔයා sannivedana ඉගෙන ගන්න ඕනේ මොකටද? ඔයාගේ සාක්ෂරතාවය හැදෙන නිසා. ඉංග්‍රීසි වලින් කියන ලිටරසි කියලා. ඔයා දන්නවා ඇති ලිටරසි කියන්නේ රටක සංවර්ධනය මනින සාධකයක්. සාක්ෂරතාවය රටක සංවර්ධනය මනින සාධකයක්. දැනන් ඉන්න ඕන. සාක්ෂරතාව වර්ග ගොඩාක් තියෙනක 6 වෙනි පාඩම වගේ විදි කියලා දෙන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන් 6 වෙනි පාඩම හැදිලා තියෙන්නේ සාක්ෂරතාවය සහ විචාර බුද්ධිය කියන. ඒ තරම් බලවත් වැඩ දෙකක්. හරිද? ඔයාට ඒක හම්බෙන්නේ sannivedanaෙන්. මේ සබ්ජෙක්ට් එකෙන් තමයි. හරිද? එතකොට ආයේ තව එකක් හැදෙනවා. මොකක්ද අනිත් එක? විචාර බුද්ධියක් හැදෙනවා ඔයාට. විශාල නෙවෙයි විචාර බුද්ධිය. විචාර බුද්ධියක් කියන්නේ මොකක්ද? criticism කියලා ඉංග්‍රීසි වලින් කියනවා criticism. දැන් මේක මොකද්ද? ලිවීම, කියවීම සහ වටහා ගැනීම සඳහා වන හැකියාව. ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එකේ කියනවා ability to read, write and understanding is the literacy කියන. මේක විචාර බුද්ධිය. විචාර බුද්ධිය කියන්නේ වාගේ තාර්කික බව, කුතුහලය, පරිකල්පනය, නිර්මාණශීලීත්වය ඔක්කොමත් එක්ක හැදෙන deep analyzing skill එකක්. නැත්තම් මේ විශ්ලේෂණය සම්බන්ධ වෙන හැකියාව වර්ධනය වෙනවා. එතකොට ඔයාලට මේ දෙක හම්බෙන්නේ මොකෙන්ද? sannivedana කියන අදහසෙන්. දැන් එහෙනම් මේක මොකක්ද? දැන් මං කියව ද්විකාශිතයි, සරලයි, ස්වභාවිකයි, ආවේනිකයි, අත්‍යවශ්‍යයි. කොටස් දෙකක් හැදෙනවා සාක්ෂරතාව විචාර බුද්ධිය. එන මොකද්ද? මේක මොකද්ද? what is communication නැත්තම් sannivedana කුමක්ද කියලා අහුවොත් එහෙම යනු කුමක්ද? පට්ටම සරල උත්තරේ ගත්තොත් මේක අදහස් හැඟීම් තොරතුරු අදහස් හැඟීම් තොරතුරු හරි හුවමාරුවක් කියලා ගත්තනම් හරි හුවමාරු කිරීමේ ක්‍රියාවලියක්. ඒ කියන්නේ එක්ස්චේන්ජ් එකක්. එක්ස්චේන්ජ් හරිද? එතකොට අදහස් හැඟීම් තොරතුරු හුවමාරුව තමයි sannivedanaya කියලා කියන්නේ. ඉතින්
ඒක කරන්නේ අද ඊයේ නෙවෙයි ඈ. ඒක වෙන පරණ වැඩ. සෑහෙන කාලෙක නම් කරන් යන වැඩ. තේරුම් ගන්න. දැන් හරි. දැන් ඔහොම කරගෙන එනවා දැන් ඔක. හරිද? සමාජ දියුණු වෙනවා. හරිද? ප්‍රාග් හෙන නොදියුණු කාලේ ඉඳලා ඔන්න වැඩවසම් ධනවාදී සමාජවාදී වෙලා දැන් තියෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙවල් එකට මොක ආවා කියන්නකෝ. හැබැයි ඊට මැද කාලේ පොඩි පොඩි ප්‍රශ්න වෙනවා. දැන් මේක එක එක්කෙනා එක එක ක්‍රමයකට කරන් යන්නේ. හැබැයි සමහර කට්ටිය මේක වැඩේ කනවා. ඒ කියන්නේ සාක්ෂරතා විචාර බුද්ධිය කියන එකට නෙවෙයි වෙනේව හදන්න මේක පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් ගත්තොත් දැන් මේකේ තියෙනවා ඔයාලට ඉගෙන ගන්න සාමාන්‍යයෙන් මේ එක එක කාලවල වල එක එක රාජ්‍ය නායකයෝ සහ දේශපාලන විශේෂී මෙන්න මේ sannivedanayen හදන්න පුළුවන් සාක්ෂරතාවය සහ විචාර බුද්ධිය කියන එක කාලා මොකද කරන්නේ? ඒක පාවිච්චි කරනවා මොකටද? බලය සහ ජාතිවාදය වගේව අවස්ථන්. ඒක බලාපොරොත්තු හරිද? බලය සහ ජාතිවාදය වගේ අවස්ථන කොට මේකේ ඉන්න සාක්ෂරතාව විචාර බුද්ධිය එන ගහලා යනවා. හරිනේ කතා. ඒතර එහෙම වුණාම මොකද වෙන්නේ? කවදාවත් මේකෙන් අර ගන්න පුළුවන් හොඳම ප්‍රයෝජනෙ ගන්න බෑ. මේක ගන්න පුළුවන් හොඳම ප්‍රයෝජනෙ ගන්න බෑ. මොකද හේතුව මේක ගන්නේ වෙන වැඩකට නිසා. එතකොට දැන් හිතන්න. මේකේ ප්‍රධාන වශයෙන් වාට කොටස් තුනක් හම්බ වෙනවා. සාමාන්‍ය sannivedana කියන සබ්ජෙක්ට් එක හැදෙන්න නම් බලපාපු හේතු තුනක් සාමාන්‍යයෙන් තියෙනවා. එක හේතුවක් තමයි කලින් තිබ්බ මේ ලෝක යුද්ධ තත්වයන්. මම අර කිව්වේ යුද්ධයට සහ බලයට කියලා. ලෝක යුද්ධ තත්වය එකක්. දෙක දෙවෙනි එක ඒකත් එක්ක ටිකක් සම්බන්ධව සෙට් වෙච්ච එකක් තියෙනවා ටිකක් කලින් කාර්මික විප්ලවය කිය. මොකද තාක්ෂණික දියුණුව නිසා යුද්ධයට සපෝට් එකක් හම්බෙලා තිනවා. නෑ කියන්නත් බෑ. තාක්ෂණික දේවල් දියුණු වෙච්ච නිසා ඒක වැඩි දියුණු කළ යුද්ධයෙන් බලය අල්ලන්න ගොඩක් අය පාවිච්චි කරා කියලා අපි දන්නවා. හිස්ටරි කරලා තියෙනවා. ඔයාලා ඉගෙනගෙන තියෙනවා. මේකෙත් ඒක දන්න. තුන්වෙනි එක ඇඩිෂනල් පොයින්ට් එකක්. හරිද? තුන්වෙනි එක ඇඩිෂනල් පොයින්ට් එක. මොකක්ද තුන්වෙනි එක? තුන්වෙනි එක තමයි sannivedana ගැන තිබ්බ අයහපත් මතය නැත්තම් දුර්මතය කියලාත් ඔකට කියනවා. අර දුර්මතය තමයි මොකද්ද? මේකෙන් කරන්න පුළුවන් යුද්ධය හදන එක විතරයි. මේකෙන් කරන්න පුළුවන් බලය හදන එක විතරයි. මේකෙන් කරන්න පුළුවන් ජාතිවාදය හදන එක විතරයි. වැරදීනේ නේද? දැන් මං සෑහෙනලාක් කීකිටිය මේ සාක්ෂරතා විචාර බුද්ධිය හදන්න පුළුවන්. ඒක හරි ස්වභාවික මරු වැඩක්. මේ මොනවද කරලා තියෙන්නේ? බලය අවබෝධ කිරීම. එතන මේවා තේරුම් ගන්න. දැන් මේකෙදි ලෝක යුද්ධ ගැන කතා කරද්දී මම නිකන් කෙටියෙන් කියන් යන්නම්. 1914 ඉරාක් 1918 කාලයේදී පළමු ලෝක යුද්ධය අපි දන්නවනේ. ඒකෙදි මූලිකව දැන් මේ අර සර්බියාව හරි සර්බියාව ඔස්ට්‍රියාව අතර ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මේක පටන් ගන්නෙ. ඒ කියන්නේ ඔස්ට්‍රියාව ඔටුන්න හිමි කුමාරයා ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්ව ඝාතනය කරනවා සර්බියානු ජාතිකයෙක්. ඊට පස්සේ ඔන්න මලමගුලයි ඔස්ට්‍රියාවට නායකත්වය ගන්න හිටපු එකක් නැති වෙලා හිස් වෙලා යන ඔක්කොම අන්තිමේට අන්න ගේම ඉල්ලනවා. ඒත් සංවේදනය තමයි අදහස් සුමාරු කරනවා. මොකටද? බලයට. හරිද? ගේමක් ගහ ගන්න ඊට පස්සේ ඔස්ට්‍රියාවට සපෝට් කරනවා ජර්මනිය. පොද හිට්ලර්ත් එන්නේ එහෙම. හිට්ලර් ජර්මනි නායකයා වුණාට ඔස්ට්‍රියානු ජාතිකයෙක් කියා ඔස්ට්‍රියානු සොල්දාදුවෙක් කියා. සර්බියාවට සපෝට් කරන සුපිරි එකක් මරු එකක් රුසියාව. මේ දෙකම නිකන් බලයත් එක්ක යන්නේ. දැන් මේ දෙකොල්ලොත් ගේම් ඉල්ලනවා. එතකොට ඔන්න පළවෙනි ලෝක යුද්ධ පටන් ගන්න වුණා. එතකොට මේකත් මොකක්ද හේතුව? පොඩි මිස්ලීඩින් මිස්යූසින් කමියුනිකේෂන් වැඩක්. අනිකර අවභාවිත වැඩක්. කොහේවත් ඉන්න රටවල් දෙකක් වුණේ කොහේවත් ඉන්න දැබලක් ගහගෙන අන්තිමට මොකුදුනේ? දැන් මේකේ මෙයාලා වැඩක් ගත්තා නම් කවන්නේ මෙයා තමයි ෆෝම් වෙන්නේ. ජර්මනිය තමයි අදගෙන යන්නේ ගේම. අපි යනවා බලය අල්ලන්නේ. අන්තිමට ඒකේ දෙවෙනි අධීරය තමයි හිට්ලර් පටන් ගන්න. ඔහොම ගිහලා අන්තිමට ජර්මනිය පොඩ්ඩක් නට්ටම් වෙනවනේ. එතකොට පළවෙනි ලෝක යුද්ධය වෙනකොට අර ගිවිසුමකට එම යටත් වෙලා ඔක්කොම වෙන නායක බරකට යට වෙලා
මේ යුද බන්දි ගෙවන්න වෙලා මල මගුලක් වෙනවා. මම මේ කෙටියෙන් කියන්නේ. හරිද? ඒකෙන් තමයි ඔන්න පටන් ගන්න ඊළඟ යුද්ධ කතාව. එතකොට දෙවන ලෝක යුද්ධ ගැන දැන් දැනන් ඉන්න ඕන. එතකොට මේක වෙලා තියෙන්නේ මොකද්ද? පොඩි අවභාවිතයක්. sannivedanaye පාවිච්චි කරේ ඒ කාලේ කතා බහ කරගත්තේ මේ ගැටි බලය අල්ලගන්න. හරිද? දෙක දෙවන ලෝක යුද්ධ සම්බන්ධව කොහොමද යන්නේ? දෙවන ලෝක යුද්ධේ 1939 ඉරාක් 1945 ඕම් ඒ කාලේ මොකද උනේ මේකේ මරු කාලයක් තියෙන මැද එකක් 1933 ඉරාක් 1945 මේක මරු කෙනෙක්ගේ මරු කාලයක් මේක කාගේද හිට්ලර්ගේ පාලන කාලේ හිට්ලර්ගේ පාලන වැඩවලට sannivedana support එක දෙන්න නැත්නම් කට්ටිය ජාතිවාදයට හරි මොකකට හරි එකතු කරගන්න පට්ට support එකක් දුන්නේ කෙනෙක් හිටියා කවුද එයාගේ නම එයා තමයි හිට්ලර්ගේ මාධ්‍ය අමාත්‍යවරයා එයාගේ නම මොකද්ද එයාගේ නම ජෝෂප් ගොබෙල්ස් ජෝෂප් ගොබෙල්ස් නිකන් ජින්ගල් බෙල්ස් නෙවෙයි මොන බෙල්ස්ද මේක මේ පොර තනිකර න්‍යායාචාර්යවරයා වශයෙන් සපෝට් එකෙන් හිට්ලර් අයියා ඔයා මෙහෙම කරන්න අයියා ඔයා මෙහෙම කරන්න අයියා ඔයා මෙහෙම අඳින්න වගේ සපෝට් එකක් දීලා අන්තිමට හිට්ලර්ට නට්ටම් වෙලා නැට්ටි බංගස්තාල්ල යන්න සපෝට් එක දෙන්නේ මේ පොර තමයි. හැබැයි ඒ වෙලේ හිට්ලර්ට ඕක තේරුන්නේ නැහැ. දැන් මේ වගේම පොරවල් හිටියන ලෝකෙ ගොඩක් ලංකාවේ හිටියා පොරක් අවුරුදු 30ක් විතර යුද්ධයකට සපෝට් එකක් දීගෙන වැඩේ ගේමක් ගහගෙන ගියා. එයාවටත් මෙහෙම සෙට් එකක් හිටියා. කවුද ප්‍රභාකර? මම තරම් පොරක් මේ ලෝකේ නෑ වගේ හිතාගෙන දෙමළ ජනතාවට මන් තරම් පොරක් නෑ කවුරුත් හිතාගෙන දෙමළ ජනතාවම පලිහක් කරලා තියාගෙන අන්තිමේට නට්ටම් වෙලා කුඩු වෙලා යන්න වෙදිලා කඩලාන කැලේ වැටිලා හිටියා. නේද? අර පුදු කුඩු රිප්පල වැටිලා හිටියා. එතකොට මේ ඒත් මේක තමයි තනිකර ජාතිවාදයට බලයට කෑදරකමට තමයි sannivedanaya කරලා තියෙන්නේ. හෙන ගහන වැඩ නෙවෙයිවා තේරුම් ගන්න ඕන. එතකොට හිට්ලර්ත් එහෙමයි අප්පා තව ඉන්නවා. තාලිබාන් සංවිධාන නායක ඔසාමා බින් ලාඩන් එහෙමයි. හරි ගඩාෆි සම්බන්ධව පොඩ්ඩක් කියන්න පුළුවන්. සදාම් හුසේනුත් එහෙම අන්ත එල්ලලා මරන්න උනා යාව. අන්තිමට ඔය ඉඩි අමීන් ඔය කට්ටිය. පොල් පෝට් ඔය කට්ටිය. හරිද? එකීසෙස්කි කියලා කෙනෙක් හිටියා. එයා ප්‍රමුඛ සෑහෙන්න තියෙනවා. තේරුම් ගන්න අර ඒ හැමෝම මොකද කරේ sannivedana අවබෝධිත කරලා තියෙනවා. මම මේක නෙමෙයි කියන්නේ පොඩ්ඩක් නිකන් කියාගෙන ගියේ මැදින් මැදින් මොකද ඒ හැමදේම සංකලනය කරලා ලියන්න වෙනවා. හරිද? ඒ කාලේ මොකද උනේ දෙවන ලෝක යුද්ධ පටන් ගන්නකොට දැන් හිට්ලර් ඕස්ට්‍රියානු ජාතිකයෙක්නේ. පොර පළවෙනි ලෝක යුද්ධයේදී සපෝට් කරාට පොර පළවෙනි ලෝක යුද්ධයේදී ඉන්ජරි වෙනවා, හොස්පිටලයිස් වෙනවා, තුවාල වෙනවා. පොරගේ තුවාල හොඳ වෙනකොට පළවෙනි ලෝකෙ දිවර වෙනවා. පොර එළියට එනකොට අම්මට සිරි මරුමගුලක් වෙලා තියෙන්නේ ජර්මනියත් පෙරදිලා. ඔස්ට්‍රියාවත් පෙරදිලා හෙනනායකටකට අහු වෙලා වැඩේ අප්සෙට්. පොර ඒකේ මලටත් එක්ක එනකොට ජර්මනියේ පැත්තට ජර්මනියේ අම්මට සිරි වයිම පාලනය යටතේ ඔක්කොම ටික නට්ටම් වෙලා ආර්ථිකෙත් වැටිලා රට ලෝකෙ හැමුවේ බංගස්ථාන වෙලා බලය වෙනුවෙන් කෑදරකමට ගියපු සෙට් එක නට්ටම් වෙලා හෙන ගහලා තියෙනවා දැන්. එතකොට මොකද වෙලා තින්නේ? පොරටෝමනාවක් එනවා. මේක හරියන්නේ නැහැ. මේ ක්‍රමයට විරුද්ධව මොකක් හරි කැරල්ලක් ගහනවා. කැරල්ල ගහපු ගෙපතු වෙලා මොකද්ද වෙන්නේ? මම කෙටියෙන් කියන්නේ. කෙටියෙන් මේ හිස්ටි කතා කරන්න ඕමනාවක් නැහැ මෙතන. හිස්ටි ලියන්න එන්නෙත් නෑ වල. හැබැයි අර සමහර පොයින්ට් කියන්න එපා දැන් මතක් වෙන්න මෙවුවා. එතකොට එයා හිතාගෙන කැරල්ලක් ගහලා මේ ක්‍රමේ වෙනස් කරනවා. මුන් ඔක්කොම පන්නනවා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් මොකද වෙන්නේ? මේ පොර හිරේ යනවා. හිරේ ගියාට පස්සේ හිරේ ඉන්න ගමන් පොරට එන අදහස් ටික එකතු කරලා මොකද ජර්මනියේ ආධිපත්‍යවරයෙක් හිටියා ඔටෝ වෝන් බිස්මාර්ක් කියලා බිස්මාර්ක්ට ගෞරවයක් වශයෙන් පස්සේ කාලෙක හිට්ලර් නැවකුත් අදෝ යුද නැවක් ලෝකෙ ලොකුම යුද නැව වශයෙන් තිබ්බ එක ඒක ගිල්ලු ඇමරිකාවෙන් හැබැයි ඔටෝ වෝන් බිස්මාර්ක්ගේ පොඩි ප්‍රතිපත්තියකුත් සෙට් කරලා ඊනියා ජාතිවාදී ගැම්මකුත් සෙට් කරලා ලෝකේ නම්බර් 1ම ජාතිය ජර්මානු ජාතිය කියලා හිතලා පියෝබට් ජර්මානු හෙවත් පාරිශුද්ධ ලේසහිත ජර්මානු හදන්න ඕනේ කියලා අම්මට සිරි හෙනගේමත් ජාතිවාදීව ගහනවා. ජාතිවාදය ප්‍රොමෝට් කිරීම යටතේ ජාතිවාදය කමියුනිකේට් කරනවා. sannivedana එක. මම කියු එක තමයි වෙන්නේ. මොකද්ද වෙන්නේ? බලය වෙනුවෙන් sannivedana අවබෝධය. එතකොට සාක්ෂරතාවක් එනවද? නෑ තියන් සාක්ෂරතාවට හෙන ගහලා යන්නේ. මොකද වෙන්නේ ඊට පස්සේ? ඊට පස්සේ මොකද වෙන්නේ? පොරගේ පොතක් ලියනවා. මොකද්ද? මාගේ සටන. කමන්නේ පොතක්නේ.
හැබැයි වැඩේ මොකද? ඒකෙන් පස්සේ එයා වටේ දැන් එයා හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ එයා එකතු කර ගන්නවා සංවිධානාත්මක කර ගන්නවා හෙන සෙනගක්. ඒ සෙනග යටතේ එයා ලොකු ගේමක් ගහ ගන්නවා. එයා ලොකු ගේමක් ගහ ගන්නවා. ඒ ලොකු ගේම යටතේ මොකද වෙන්නේ? අන්තිමට හෙන සෙනගක් එකතුලා පොර උස්සලා තියලා රටේ කට්ටියට හෙන ගැම්මනේ දැන්. ජර්මානු ජාතිය නම්බර් 1 කරන්න යන්නේ මේ අයියා. අනේ සපෝට් එක දෙමු කියලා ගියා අම්මට මොකද උනේ? අතට පොර නිකන් ඕවර් ගියා අම්මට සිට. අඩේ මම මරු. ඇයි වටේ හිටපු කට්ටියත් එහෙම කරනවා. ඔයා මරු. අතට මේව සංකේතිකුත් ගහගෙන මේ පොර අම්මට සිට මිලිටරි අඳුමකුත් අඳගෙන මිලිටරි පාලනයක් ගේනවා. ඊට පස්සේ පොර රට වටේ තිබ්බ අනිත් පොඩි පොඩි රටවල් අල්ලගෙන උන්ගනුත් පූරගෙන කාගෙන මේක ගේමක් ගහලා ගන්න උඩට කියනවා. හැබැයි හැදුවා. හැදුවම ෂුවර් එකක් ආව රටට. හැබැයි හැදුවේ කැත විදිහට. ඒකයි ප්‍රශ්නේ. හරිද? එතකොට එහෙම යනකොට පොර කරපු කැත වැඩ මොනවද තිබ්බේ? මේ දෙවිලෝකෙදි මම කියන්නේ. කැත වැඩ මොනවද? එකක් තමයි යුදෙව්ව මැරුවා. යුදෙව් සංහාරය කරා. මොකද පියෝ ජර්මන් නෙවෙයි. බල්ලෙක්වත් ජර්මන් ඉන්න බෑව කියලා ජර්මන් නෙවෙයි වෙන්න බෑ. එහෙම තමයි හිතන්න ඕන. එහෙම හිතන්නේ නැතුව මම කියන්නේ එහෙම වෙන්න ඇති යාගේ මානසිකත්වයේ තියෙන ඇති ලොකුවටම. ඒ කියන්නේ මේක යන කාක්කෙක්වත් ජර්මන් නෙවෙයි වෙන්න බෑ. මාර ප්‍රශ්නයක් නේ. ඒක යුදෙව් කාක්කෙක්වත් වෙඩි එහෙම නෙවෙයි මම මේ කියන්නේ යුදෙව් සංහාරයක් කරා. අන්තිම යුදෙව්ව වෙනකන් ඝාතනය කරා වෙඩි තිබ්බ මැරුවා. කාන්තාව ඝාතනය කරා. එතකොට අනාගත પરම්පරාවක් හැදෙන්නේ නැහැනේ කාන්තාව නැත්තම්. ළමයි ඝාතනය කරා අයියෝ. එතකොට අනාගතයක්ම නැහැ. තරුණියෝ ඝාතනය කරා කොහොමත්ම රටේ ජීවනාලිය වගේ ඉන්න නිකන් ගේම ගහන්න වැඩකට ඉන්න සෙට් එක මැරුවා. ලංකාවෙත් එහෙම කරපු කට්ටිය ඉන්නවා ප්‍රයම්. එතකොට මෙහෙම ගියා. ආය පුළුවන් තරම් වදකාගාර හැදුවා. අයියෝ. වද දීලා මැරු. වද දුන්නකින් සතුටු වුණා. මහා පුදුම මිනිස්සු. හරි. ආය පුළුවන් තරම් යුදෙව් විද්වත්තු හිටියොත් එහෙම යුදෙව් විද්වත්තු පිටුවහල් කරා. පළව යන්න. එලෙක්. බලත් එපා අම්බලගේ නොලෙජ් එකත් එපා අම්බලගේ පොතුත් එපා තොපිත් එපා පිටුවහල් කිරීම. ඊට පස්සේ ආය මොකද කරේ? පුළුවන් තරම් යුදෙව් විද්වත් කට්ටියගේ පොත් මොනවාද කරේ? පොත් ලියපු පොත් ගිනිබත් කරා. කිරිබත් නම් කමක්වත් නැහැ. ගිනිබත් කරේ. අඩේ ගිනි තිබ්බා. ඒකෙන් මොකක්ද කියන්නේ? ඒ කියන්නේ ඔයාලගේ දැනුම ඕනේ නැහැ. මොකද ලොජිකල් අය හිටියම දැනුවත් අය හිටියම විචාර බුද්ධිය හදනවනේ. විචාර බුද්ධිය හැදුවම ප්‍රශ්නයක් නේ. ඇයි? හිට්ලර් ජාතිවාදී අවුස්ස නම් ඉන්නේ මේ විද්වත්තු ප්‍රශ්න අහන්න පටන් ගන්නවානේ. ඔයා කවුද එහෙම කරන්නේ? ඔයා කවුද අහිංසක මිනිස්සු මරන්න? Who are you කියලා අහනවනේ. එතකොට අම්මට සිරි වෙන්න නිසා පොර මොකද කරේ? පොතුත් එපා තොපිත් එපා ඵලයව. ඔහොම ගියපු ගොඩාක් අය හිටියා. හැබැයි දැන් එහෙම අය යන්න හේතුවක් තියෙන්න එපා කොහේ හරි. මම දැන් පොඩ්ඩක් මැදින් පටන් අරන් ආවේ. දැන් ඔන්න මූලිකව මේ සම්බන්ධයෙන් කොහේ හරි පිටුවහල් කරාම යන්න නම් තියෙන්න එපා එතන. ඇත්තටම 1909 වගේ කාලේ ඉඳලා නිකන් ඇමරිකන් අයයි හරිද? බ්‍රිතාන්‍ය ජාතිකයෝයි පොඩි ට්‍රයි එකක් දෙනවා මේක හදන්න මේ නිකන් හැමෝටම ඕපන් සිස්ටම් එකකට. පොදු සිස්ටම් එකකට. හැමෝටම නිදහසේ වැඩක් කරන්න පුළුවන් ඕපන් ක්‍රමයකට. එහෙම හදපු කට්ටිය අතරේ මුලින්ම හිටපු කෙනෙක් තමයි චාල්ස් හෝටන් කුලී කියන්නේ. එයා ඉංජිනේරින් කරපු ඉංජිනේරු හැටම ඉංජිනේරින් කරපු කෙනෙක්. හැබැයි සමාජාර්ථික ප්‍රශ්න දැක්කට පස්සේ එයාට ඕමනාවක් එනවා මේක මේ වෙනස් වෙන්න ඕන. ඉංජිනේරින් කියන එකත් කරන ගමන් පැත්තකින් තියලා සමාජ විද්‍යාව සම්බන්ධයෙන් එයා පොඩි මතයක් හදනවා. එයා තමයි ඒ මතය හදන එකේ ගුරුකුලයක් හැදුවා එයා. ඒ ගුරුකුලයේ මූලිකයා තමයි චාල්ස් කුලී කියන්නේ. ඒ කියන්නේ sannivedanaya ඕපන් විය යුතුයි.
ඒක ඕපන් නැති එකක් වෙන්න බෑ. එතකොට එයා නියෝජනය කරා සමාජ විද්‍යාව. සෝෂල් සයන්ස් සමාජ විද්‍යාව. සමාජ විද්‍යාව නියෝජනය කරලා එයා පොතකුත් ලිව්වා සමාජ සංවිධාන කියලා. ඇයි? අපි සමාජයේ සංවිධානය කරන්න ඕනේ මේ යුද්ධෙට බලයට නෙවෙයි. අනේ උදව් කරගන්න හැඟීමෙන් දැනීමෙන් ජීවත් වෙන්න සාක්ෂරතා හදාගන්න මනුස්සකම හදාගන්න සංවේදීකම හදාගන්න ඒවට. හරිද? ඒක ලිව්වේ එයා 1909. හරිද? ඊට පස්සේ තව එක්කෙනෙක් සෙට් වුණා මේකට. එයා හොඳ ලේඛකයෙක්. එයාද රිපබ්ලික් කියලා පොඩි ලිපි සංග්‍රහයකුත් කරා රිපබ්ලික්. එයාගේ නම හරි. දැන් ඔය දේශපාලනික දේවල් සම්බන්ධයෙන් ගත්තොත් හරි. වෝල්ට් ලිප්මාන් කියන කෙනා අතිශය වැදගත් වෙනවා. ඒ කියන්නේ දේශපාලනික ලිපි පෙළක් එයා කරා. එයාගේ නම වෝල්ට් ලිප්මාන්. වෝල්ට් ලිප්මෑන් නෙවෙයි. එයා අර ස්පයිඩර්මෑන් වගේ ලිප්මාන් නේ ලිප්මාන්. හරිද? එයා දේශපාලන විද්‍යාත්මකව පෙන්නවා දේශපාලන නායකයෝ මෙහෙම නිකන් පිසු නටන්න ගත්තොත් එහෙම රටේ ජනතාවට හෙනහතම වදිනවා. එතකොට දේශපාලන නායකයන්ගේ මානසිකත්වය හරියට හැදුවොත් තමයි එයාලගේ ලීඩ් කිරීම යටතේ නායකත්වයේ යටතේ එයාලගේ ලීඩ් කිරීම යටතේ මිනිස්සුන්ව ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක තේරුම් ගන්න. වෝල්ට් ලිප්මාන් අනේ කතා එයාගේ පොතකුත් එයා ලියුවා. පොතේ නම මං කියන පොතේ නම මහජන මතය. ජන මතය කිව්වත් හරි. පබ්ලික් ඔපීනියන්. කලින් එක සෝෂල් ඕගනයිසේෂන් චාර්ල්ස් කුලීගේ මේක මහජන මතය නැත්තම් පබ්ලික් ඔපීනියන් නැත්තම් ඔපීනියන්ස් ඔෆ් පබ්ලික් හරි. ඒක හැදුවේ 1921. හරිද? කලින් පොත හැදුවේ 1909. ඊට පස්සේ තව එක්කෙනෙක් එනවා. එයා එන්නේ මනෝවිද්‍යාව පැත්තෙන්. ඇයි? දැන් ඔක්කොම ජනතා මොකද ජාතිවාද කතා, බලය කතා, අර කතා, මේ කතා පළවෙනි ලෝක යුද්ධ කාලේද මේ සෙට් වෙන්නේ පළවෙනි ලෝක යුද්ධ කාලේ. ඔය ඔක්කොම විනාශ වෙලා යනකොට මිනිසුගේ මනස පොඩ්ඩක් කවුල්. කලබලකාරී, ආවේගකාරී, කිසිම තැම්පත් ස්වභාවයක් නැහැ, උදව්වක් නැහැ. මාර යුදකාමී මානසිකත්වයක ඉන්නකොට මේක හැදෙන්න ඕන. නැත්තම් මිනිසු නිකන් මහා අමනුෂ්‍ය జాතිය බවට පත් වෙනවා. මනෝවිද්‍යාව. අන්නේ කතා මනෝවිද්‍යාව සම්බන්ධයෙන් කතා කරාම හරිද? සයිකොලොජි සම්බන්ධයෙන් කතා කරා මෙන්න මෙයා ජෝන් ඩූවි අපිට උදව්වක් කරනවා. එයා ගැන කතා කරන්න පුළුවන්. ජෝන් ඩූවි හදනවා පොතක් public and their problems කියන්නේ ජනතාව සහ ඔවුන්ගේ ගැටලු. ජනතාව සහ ඔවුන්ගේ ගැටලු. ජනතාව සහ ඔවුන්ගේ ගැටලු. ඒක හදලා මොකද කරේ? ඒක හදලා කරේ මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න හමුවේ එයාලගේ මානසිකතට යම්කිසි රිලැක්සේෂන් එකක් දෙන්න ඕනේ. එයාලට තියෙන ප්‍රශ්න මැදින් මෙහෙම රටකට ගමනක් යන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් ඒ ප්‍රශ්න විසඳන මට්ටමට සංවේදනයේ භාවිත කරන්න. එහෙම නැත්නම් මේක නොකරන්න ඒක කරන්න දෙන්න එපා. දැන් පොයින්ට් එක. එතකොට දැන් මෙහෙම එකක් එනවා. දැන් අර හිට්ලර්ගෙන් එළවන කට්ටියට එන්න මේ හැදෙනව මොකක්ද දන්නවද? ඒකට කියන්නේ නිදහස් මතවාදී සංකල්පය කියලා. නිදහස් මතවාදී සංකල්ප. මොකක් සම්බන්ධෙන්ද? සංනිවේදනය සම්බන්ධයෙන්. කොහොමද මේ සංකල්ප හැදෙන්නේ? ඒක හැදෙන්නේ සබ්ජෙක්ට් තුනකින්. මොනවාද මේ සබ්ජෙක්ට් තුන? දැන් ටිකකට කලින් කිව්වා. ඒ සබ්ජෙක්ට් තුන තමයි පළවෙනි එක මොකද්ද? සමාජ විද්‍යාව පළවෙනි එක. සමාජ විද්‍යාව සෝෂල් සයන්ස්. සෝෂියොලොජි කියමු. හා. මේ ගැන මූලික වෙච්ච කෙනා කවුද? චාල්ස් කුලී. චාල්ස් කුලී. එයාගේ පොත මං කිව්වා සමාජ සංවිධාන 1909. ඔයා එනවා. ඒ කියන්නේ සාමාන්‍ය අර අවුරුද්ද පොත කෙනා වගේ ගන්න පුළුවන්. දෙවෙනි සබ්ජෙක්ට් එක මොකක්ද? දේශපාලන විද්‍යාව.
ඒකේ කෙනාගේ නම මොකද්ද? වෝල්ට් ලිප්මාන්. මොකක්ද අවුරුද්ද? 1921. මොකද්ද පොතේ නම? ජනමතය, පබ්ලික් ඔපීනියන්. ඊළඟ මනෝවිද්‍යාව. මනෝවිද්‍යාව සම්බන්ධ පොතක් කරේ කවුද? ජෝන් ඩූවි. හ්ම්. එයාගේ අවුරුද්ද 1927. ආ. එතකොට මෙන්න මේ නම්, මෙන්න මේ අවුරුදු, මෙන්න මේ සබ්ජෙක්ට් ඔක්කොම එකතු වුණාම මේ තුනම එකතු වුණාම හැදෙන විෂය තමයි මොකද්ද? sannivedana. ඔන්න ඕක තමයි යාළගේ මතයේ විදියට තිබ්බේ. මේ තුනම එකතු වුණාම හැදෙන සබ්ජෙක්ට් එක sannivedanae නම් අන්න සබ්ජෙක්ට් එකක් වෙන්න පටන් ගත්තා මේක. හ්ම්. ඒ කියන්නේ මුලින්ම මේක තිබ්බේ වැඩක් විදිහට. හැබැයි වැඩේ කට්ටිය අවබෝධ කරා වැඩේ සබ්ජෙක්ට් එකක් වෙන්න නම් බලපාපු හේතු කීපයක් තිබ්බා. ලෝක යුද්ධයයි, කාර්මික විප්ලවයයි, අර තින් දුර්මතයයි. හරිද? ඒ ඔක්කොම වෙනුවෙන් හදපු මතවාදය තමයි sannivedanae කියන මතය වෙනුවෙන් හදපු නිදහස් මතවාද. ඒක නියෝජනය වෙන්නේ සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව කියන පොයින්ට් තුන යටතේ. ඒක මතක තියාගන්න. හරිද? ඒක තමයි නිදහස් මතවාදයේ පොයින්ට් එක. දැන් අර මං කලින් කිව්වනේ විද්වත් සිට් එකක් අර පිටුවහල් වෙච්ච කට්ටියත් හිටියා කියලා. ඕකේ හිටියා වැදගත් එක්කෙනෙක් විල්බර් ශ්‍රාම් කියන. විල්බර් ශ්‍රාම් ඉපදුනේ ජර්මනියේ 1907 දී. හැබැයි යා sannivedana දිනේ පියා කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා. පියා වෙන්නේ ඇමරිකාවේදී ඈ. මොන මගුලක්ද වෙලා තියෙන්නේ? ඉතින් මොකක්වත් හිතන්න එපා. මේක උනේ අර පොයින්ට් එක නිසා. මොකද්ද? දැන් මෙවුන්ට කියනවා මොකද්ද? යනවල අපිට වැඩක් නැහැ කියන. දැන් ඒතර ජර්මනි ඉපදුනාට මේ මාසයට ජර්මනි ඇතුලෙන් පවතින එහෙම කාලවකවානුවක් නොතිබෙන්න ඇති. පොර එනවා 1940 ගණන් වලින් මෙහාට එනවා ඇමරිකාවට. මොකද අර මතවාදයට හැදිලා තිබ්බ නිසා. ඒ එකත් එක්ක උසස් අධ්‍යාපනයට එක්ක සෙට් වෙලා 1947 දී විතර එයා ලෝකේ පළවෙනි වතාවට හදනවා ඇමරිකාවේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ ලෝකේ පළවෙනිම sannivedana පර්යේෂණ ආයතන. sannivedana පර්යේෂණ ආයතන. ඒ sannivedana පර්යේෂණ ආයතනයේ නිසා තමයි ලෝකෙට මේක සබ්ජෙක්ට් එකක් වෙලා කැම්පස් මට්ටමේ උගන්වන්න පටන් ගන්න. එහෙම නැත්නම් එහෙම කැම්පස් මට්ටමේ පටන් ගන්න එකක් වෙන්නේ නැත. ඒ තමයි ලෝකේ පළවෙනිම කැම්පස් එක මීඩියා කියන සබ්ජෙක්ට් එක නෙවෙයි sannivedana කියන සබ්ජෙක්ට් එක හදන්න උගන්වන්න පටන් ගත්තා. ඒක හැදුවේ අවුරුදු 1947 කවුද මූලිකයා? විල්බර් ශ්‍රාම්. ඒ නිසා අපි යාට කියන මොකද්ද? sannivedana දිනේ පියා කියලා. ඒ කියන්නේ එයා සබ්ජෙක්ට් එකක් කරන්න මාර්ක් කැපීමක් කරා sannivedana සම්බන්ධ. එකක් දැන් ඔය විශ්වවිද්‍යාලය හදපු එක මේ විශ්වවිද්‍යාල පාඨමාලාව හෝ ඒ ඩිපාර්ට්මන්ට් එක හදපු එක. තව ඉති වැදගත්ම දේ තමයි යා තමයි මේකට මුලින්ම විෂය නිර්දේශයක් හදන්නේ. විෂය නිර්දේශය හදන්නේ යා. එතකොට සිලබස් එක හැදිලා තියෙන්නේ මේ මනුස්සයාගෙන්. ඒ වගේ කෙනෙක්ට ඉතින් sannivedana දිනේ පියාකෝ හෙන ගහන්න බෑ. අච්චර කට්ටිය මේක යුද්ධයට පාවිච්චි කරේ මේ මනුස්සයට විතර වොමනාවක් තිබ්බේ හරියට පාවිච්චි කරන්න කියලා දෙන්න. තව හිටියා මේ මනුස්සයට වැඩි මූලිකත්වය ගත්තේ. නැත්නම් අනිත් අය තරහ වෙයි. ඒතර විශේෂ නිර්දේශ ආයේ එයා පර්යේෂණ ආයතනයක් හැදුවනේ ඒකත් එක්ක පර්යේෂණ කණ්ඩායම් හැදුවා sannivedana සම්බන්ධයෙන් පර්යේෂණ කරන. ආයේ මොනවද තිබ්බේ? ආයේ එයා තව හැදුවා ඔය දැන් සමහර රටවල් වලට හඳුන්වා දීම කරා sannivedana කියන සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් ඉන්දියාව. හරි. එතකොට ඊශ්‍රායලය වගේ රටවල්. එතකොට එල් සල්වඩෝර් වගේ රටවල්. එල් සල්වඩෝර්. ඒ වගේ රටවල් වලට මෙයා මේක හඳුන්වා දීමකුත් කරා. හරි. ඉතින් ඒ නිසා
මෙයාට අපි කියනවා sannivedana අධ්‍යයනයේ sannivedanaයේ පියෙක් හොයන්න බෑ මං කියවනේ බර්ත්ඩේ එකක්වත් නැත්තම් කොයිද තාත්තෙක් හොය sannivedana අධ්‍යයනයේ පියා father of communication studies not the father of communication නා sannivedana අධ්‍යයනයේ පියා හා father of communication study ඔක තමයි කතාව එතකොට මම වැඩේ යනවා දැන් මේකත් එක්ක තව මේකෙන් කරලියට එන සපෝට් එකට එන තව සෙට් එකක් ඉන්නවා හොඳ විද්වත්තු සෙට් එකක්. මොකද ඒ විද්වත්තු අතර ඉන්න සමහර අය දෙවෙනි පාඩමේ, තුන්වෙනි පාඩමේ, හතරවෙනි පාඩමේ සහ සමහර අවස්ථාවල 13 වෙනි පාඩමේ තාපව හම්බ වෙනවා. මම නිකන් කීපයක් කියන් යනවා ඇමරිකන් සමහර කට්ටිය ඇමරිකාවට ආපු කට්ටියත් මෙතන ඉන්නවා. හැරල්ඩ් ඩී ලැස්බෙල් එක කියන්නේ මම මේ ඕඩරයක්වත් ලිස්ට් එකක්වත් හම්බෙලා කියනව නෙවෙයි ඈ මේ නිකන් දල අදහස ඒක නම් ටිකක් මම මේ කියන මතක තියාගන්න. දැන් විල්බර්ෂාම් හිටියනේ කොහම? කමන ලියමුකෝ විල්බර්ෂාම්. ආය කවුද හිටියේ? හාල් අයිවර් හයිලන්ඩ් නෙවෙයි හයිලන්ඩ් කියන්නේ කිරි පැකට් එකක්. මේ හරකෙක්වත් කිරි පැකට් එකක් ගන්න මිනිස්සෙක් ඈ. ආය කවුද ජෝර්ජ් ගාබ්නර් හිටියා. ආය ඉන්නවා කර්ට් ලෙවින්. කර්ට් කියන්නේ මුදෝපු කිරි නෙවෙයි ඈ. කර්ට් ලෙවින්. කර්ට් ලෙවින්. ඊට පස්සේ කර්ට් ලෙවින්. ඊට පස්සේ පෝල් ලැසාස් පෝල් නෙවෙයි ඈ. පෝල් ලෙසාස්ෆීල්ඩ් හිටියා. පෝල් ලෙසාස්ෆීල්ඩ් හිටියා. මේ වගේ සෙට් එකක් පොඩ්ඩක් මතක තියාගන්න. මේකේ වැදගත් පොයින්ට් ටිකක් කියන්නම් කීප දෙනෙක්. මේකේ වැදගත්ම කට්ටිය මෙන්න මෙයාලා. මෙන්න මෙයා නැති කීප දෙනෙක් ඉන්නවා. ඒකත් ලියරම දාන්න. නැත්නම් ප්‍රශ්නයක් ඊට පස්සේ මේ ආයෙ ඉන්නවා කීප දෙනෙක්. මේකේ මේ ගත්තොත් අපි තව කීප දෙනෙක් ගත්තොත් 7 වෙනිය 8ක් විතර ගන්න පුළුවන්. මේක ඉන්නවා ක්ලෝඩ් ෂැනෝන් කියලා කෙනෙක්. ක්ලෝඩ් ෂැනෝන් කියලා කෙනෙක් ඉන්නවා. ෂැනෝන් 8 වෙනිය. වෝරන් වීවර් කියලා කෙනෙක් ඉන්නවා. එතකොට මෙන්න මේ කට්ටිය. මෙයාලව නිකන් මතක තියාගන්න සංවේදන අධ්‍යයනයේ සම්බන්ධයෙන් වැදගත් මූලික අධීරයන් වල හිටපු සෙට් එක මෙයාලා. දැන් කියන අර විශේෂ පොයින්ට් එක මොකද කතා? ඔයාලා මේකේ මතක තියාගන්න වැදගත්ම කට්ටිය ඊළඟ පාඩම් වලට සම්බන්ධ කට්ටිය ගත්තොත් මෙන්න මේ දෙන්න. මෙන්න මේ දෙන්න. විශේෂයි. දැන් මෙයා කොහොමත් හම්බුණානේ. සංවේදන අධ්‍යයනයේ අප්පච්චි කියව බය හිතනවා කමන්නේ අප්පච්චි ඩෑඩ් අප්පා මොකක් හරි කම. ඕන් ඉන්නවා. හරිද කතා? දැන් ඔතනින් එහාට මොකද? දැන් මේ සබ්ජෙක්ට් එක දැන් sannivedanaya කියන හුස්ම ගන්නවා වගේ ලෙවල් එකේ තිබ්බ වැඩේ දැන් සබ්ජෙක්ට් එකක් වෙලානේ. එතකොට මොකද වෙන්නේ? විල්බර්ෂාම් ඊට පස්සේ ගේම අතට ගන්නවා. යා මොකද කරන්නේ? පරීක්ෂණයම කරනවා දැන් පොර. දැන් ඔන්න ඔහොම යනකොට 1955 දී විතර මෙයා මොකද කරන්නේ? මේ අර පර්යේෂණ ආයතනෙම තව තැනකට හඳුන්වා දීමක් කරනවා. ඒකට කියන්නේ ස්ටැම්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කියලා. ස්ටැම්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. ස්ටැම්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. හරි. ස්ටැම්ෆර්ඩ් එකෙත් පටන් ගන්නවා. එහෙම නැත්නම් දිගට හැදි සබ්ජෙක්ට් එක ඩෙවලොප් වෙවි යනවා. අනික දැන් ලෝකේ පළවෙනි මහාචාර්යවරයා වශයෙන් sannivedana සම්බන්ධයෙන් ඉන්නෙත් මේ පොරනේ. මොකද දැන් එහෙම එකක් කලින් තිබිලා නැත්තම් මහාචාර්යවරයෙක් වශයෙන් පළවෙනිටම ඩිපාර්ට්මන්ට් එකේ ගැන්වීම් සිදු කරන්නේ විල්බර්ෂාම් නම් එයා තමයි ලෝකේ පළවෙනිටම sannivedana අධ්‍යයන සම්බන්ධයෙන් මහාචාර්යවරයෙක් ඉඳලා තිබෙන්නේ. පොයින්ට් එක. දැන් මේ මහාචාර්යවරයා මොකද තව කරේ? එයා විශේෂ එක දෙයක් කරා 1954 වගේ කාලේ ඉඳලා එයා මේ පොඩි ආකෘති හරි සහ sannivedana නිර්වචනයේම
කියන්න පටන් ගන්නවා. දැන් දෙවෙනි පාඩමේ සංඥා නිර්වචනයක් තියෙනවා එයා සම්බන්ධයෙන්. ඕල් සිලබස් එකේ නම් මෙයා හදපු මූලික ආකෘති 6ක් විතර කියලා දෙනවා. හැබැයි අපිට දැන් තුන්වෙනි පාඩමේදී ඒක අයින් කළා නිව් සිලබස් එකේදී එයයි ශ්‍රාම් මොස්ගුඩ් නේ ආකෘතිය චාල්ස් ඔස්ගුඩ් සහ ශ්‍රාම් එකතු වෙලා හදපු චක්‍රීය සංවේදන ආකෘතිය කියන එක කියලා දෙන්න තියෙනවා. නැත්නම් ශ්‍රාම් මොස්ගුඩ් ආකෘතිය කියලා දෙන්න තියෙනවා. ඒවත් හැදුවේ මේ පොර තමයි තියෙන වැදගත්කම තමයි පොරක තියෙන්නේ. හරි. එතකොට නිර්වචනයක් ගත්තොත් එයාගේ නිර්වචනයක් තියෙනවා දෙවෙනි පාඩමේ. තොරතුරු ගැබ්බූ සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශ්වයක් අතර එක හා සමාන චිත්ත තත්ත්වයක් ඇති කරනවා කියලා පොයින්ට් එකක්. එතකොට ඒක තේරුම් ගන්න. විල්බර් ශ්‍රාම් ඊට පස්සේ පොඩි වැඩක් කරා 1954 ගණන් වලම මං කියප එකට අමතරව එයා පොඩි වාර්තාවක් හදුවා මෙන්න මෙහෙම එකක් ටෙලිවිෂන් හරි and the lives of our children කියලා. television and the lives of our children මේක හදන්න හේතුවක් වුණේ 1926 වගේ වෙනකොට දැන් රූපවාහිනිය හදලා ඉවරයි ඇමරිකාවේ ජෝන් ලොගී බෑඩ්ගේ මූලිකත්වයෙන් මේක දැන් එනවනේ. අර sannivedanaya කියන එක ගැන එහෙම අදහසක් මෙච්චර කාලයක් නොතිබිච්ච නිසා මේකට පොඩක් අය ආකර්ෂණය වෙනවා. මොකද හේතුව එක ටීවීනේ. ටීවී කියන්නේ පොයින්ට් දෙකක් තියෙන. එකක් ශ්‍රව්‍යයක් තියෙනවා අනිත් එක දෘශ්‍යයක් තියෙනවා. ඔය අහලත් ඇති ඔයාලා මේ ඇසිදිසි මාධ්‍ය කියලා වචනයක් කියනවා. ඇසිදිසි කියලා. ඇහුන සහ දැක්ක කියන එක ඇසිදිසි. ඇසිදිසි මාධ්‍ය භාවිතේ මාර තියෙන ප්‍රබලත්වයක්. ඒ ප්‍රබලත්වය නිසා මොකද වෙලා තිබ්බේ? ගොඩක් අය මේකට ඇඩික්ට් වෙනවා. ඔය ඇඩික්ට් වීම සම්බන්ධයෙන් මූලිකත්වයේ ගන්නකොට ළමයි ටිකක් උඩින් ඉන්න නිසා ඔන්න දැම්ම ටෙලිවිෂන් වල ලයිෆ්ස් ඔෆ් අවර් චිල්ඩ්‍රන් කියලා. නමුත් එයා ඒකේ පොයින්ට් එකෙන් දෙකක් හොයාගත්තා. එක පොයින්ට් එකක් තමයි ඒ රිසර්ච් එකේ එකක් තමයි මේ ටීවී බැලිල නිසා සබඳතා වලට මොකද වෙන්නේ? හෙනහත ගැසීම හේවත්. අනේ තිබ්බ සබඳතා මොකද වෙන්නේ? දුරස්ත වෙනවා. අයියෝ නෑ. දුරස්ත වෙනවා. ඒ කියන්නේ ගෙදර කට්ටිය එකට එකතු වෙලා ටීවී බැලුවත් ගෙදර කට්ටිය අමතක වෙලා ටීවී එකේ කට්ටිය ගෙදර කට්ටිය බවට පරිවර්තන වෙනවා. එතකොට ගෙදර කට්ටිය අමතක වෙලා බත් එක දෙන්නේ කවුද මතක නැහැ. ටීවී එකේ තේ එක දුන්නේ කවුද මතක නැහැ. ඒව වැඩක් නැහැ. අනිත් අය මොක බැලුවත් මට වැඩකුත් නැහැ. එයාලා දුරස්තයි. මෙයා දුරස්ත නැහැ සමීපයි කියලා එනවා. ඔන්න හෙන ගහන පළවෙනි අවස්ථාව. ඒ තරම් ඒ තරමට ඇඩික්ට් එක ඇබ්බැහිවි. අනිත් එක තමයි මේ සබන්තා දුරස්ත වීම හේතු කොටගෙන මොකද වෙන්නේ? අනේ පොඩි දුකක් එනවා මට කවුරුත් නැහැ කියලා මේකට තමයි කියන්නේ විල්ලැජ නැතිකම කියලා ලැජ්ජ නැතිකම තියෙන සබන්තා දුරස්ත වෙනවා හරි ඒ සබන්තා දුරස්ත වෙන නිසා ඔයාට පොඩි දුකක් එනවා කවුරුත් මොකෙක්වත් මට නැහැ කියලා මොකෙක්වත් මට නැති නිසා මොකද කරන්නේ අනේ ඒ දුක යන්න ඔන්න ඔය ටීවී එක දා ගන්නවා කියලා සංවේදීභාවය සංවේගය ඉවත් වීම සඳහා අවම කරගන්න සංවේගය අවම කර ගැනීමට රූපවාහිනිය නැරඹීම මොන ලැජ්ජ නැති වැඩක්ද මේ හැබැයි ඒ ලැජ්ජ නැති වැඩෙත් කරා සබන්තා දුරස්ත වෙන ටීවී බලලා කොච්චර ඇඩික්ට්ද කියනවනම් ඒ දුක යන්න දැන් දුරස්ත වෙච්ච සම්බන්තාට අමතක වෙන්නත් බලන්න මොකද ටීවී මෙගා ඩ්‍රාමයෙන් බලනවනම් පොඩ්ඩක් පරිස්සමෙන් පෞල් ජීවිතය ආරක්ෂා කිරීම සඳහා මොකක් හරි මෙගා නාට්‍යයක් බලනවා නම් ඉස්සලම නැති වෙන වගේ පෞල් ජීවිතය මතක තියාගන්න. හරි කතා. ඒ නිසා ඔන්න ඔය පොයින්ට් එක දැන් මෙයා හොයාගත්තේ කොයි කාලේද? එයා ඒව හොයාගත්තේ 1950 ගණන් වලනේ. හත්තිලව්වේ දැන් ඒක වෙලා නැද්ද? දැන් ටීවී බලන්න ගියාම අමතක වෙන්නේ නැද්ද? මම පොඩි කාලේ බලනකොට මා ඔටෝමැටික්ම මෙහෙම යනවා ඉතින් යනවා. දැන් ඉස්කෝලේ ඇරලා යුනිෆෝම් එක ගලවන්න නැතුව පැය 3-4ක් ටීවී එක ගාව නිකන් ඇලිලා ඉඳලා නැද්ද ඔයාලා? ගැලවෙන්න බෑ. ගැලවෙන්න බෑ. මේ ලෝකෙ තියෙන මල්ටි බෝන් හා මොනවාද කෙමිෆික්ස් සුපර් ග්ලූ
අරව ඔක්කොටම වඩා පට්ට ගම් එකක් තමයි ටෙලිවිෂන් එක කියන්නේ. පුදුම ගම් එකක් ඒ. ගැලවෙන්න බෑ. පොර මේක 1950 දැක්කා. හිටපෙවුන්ට පෙනුනේ. පොර 1950 ඉඳලා මේක කියලා තාම සමහර උන්ට තේරෙන්නේ. ඔය කොච්චර සෝෂල් මීඩියා මොනවා ආවත් තාම ටෙලිනාට් ටික යන්නේ නැද්ද? යනවා. තාම රියැලිටි ෂෝ එක යන්නේ ටීවී එකෙත් යනවා. කාටුන් ටික බලන්නේ නැද්ද? බලනවා. ගලවන්න බැරි ගම් එකක්. අදටත් ඒ හෙනේ ඒ ආකාරයෙන්ම තියෙනවා. මාධ්‍ය ආයතන වැඩ කරලා තියෙනවා. මම්ම දැකලා තියෙන ප්‍රායෝගිකව මේක වෙන විදිහ. අපි ඒ වෙනුවෙන් මිනිස්සු අල්ල ගන්න විදිහ. මොකද කරන්නේ? ඕලා sannivedanaye ඕලා communication. එතකොට 50න් පස්සේ ඔය පොයින්ට් එක හොයාගත්තට පස්සේ පෙන්සිල්වේනියා සරසවියෙන් මොකද්ද? පෙන්සිල්වේනියා සරසවියෙන් පෙන්සිල්වේනියා සරසවියෙන් හරි පෙන්සිල්න සරසවියෙන් තව පොඩි රිපෝට් එකක් හදනවා. දැන් තිබු දුරස්ථභාවයයි සංවේගින ටී බලන ලැජ නැතුවයි කියලානේ. ඕක දිත්වාර සත්‍ය වගේ. දුකට හේතුව ටීවී එක, දුක නැති කිරීමේ මාර්ගය ටීවී එක. එහෙම තමයි විල්බෂාම් කියලා තියෙන්නේ. පෙන්සිල්වේනියා සෙට් එක හොයාගන්නවා. මොකද්ද? තව ඒකත් විල්බෂාම්ගේ මාර්ගෝපදේශනයත් එක්ක යන්නේ. එයාලා හොයාගන්නවා පොයින්ට් 3ක්. මොකක්ද මේ පොයින්ට් 3? ඒකේ තියෙනවා පොයින්ට් 3ක්. මොකක්ද 3? පටන් ගද්දි මෙහෙම එකක් තියෙනවා. පළවෙනි පොයින්ට් එක තමයි අනේ ටීවී බලුවද මේක හැදුවේ සාමාන්‍යයෙන් නිකම් බලපෑම් ගැනම නෙවෙයි. මේක හැදුවේ මේ ළමයි මොනා බලපු නිකම් බැලුවම නෙවෙයි ළමයි ප්‍රචණ්ඩත්වයේ මුසු දේවල් වයලන්ස් තියෙන දේවල් ප්‍රචණ්ඩත්වයේ මුසු දේවල් ටීවී එකෙන් බැලුවොත් එහෙම ඒ ළමයින්ගේ අනාගතය අඳුරු වී යන ආකාරය සම්බන්ධයෙන් යම්කිසි පුරෝකථනයක් තමයි මේක දීලා තියෙන්නේ. එතකොට මේකේ පොයින්ට් එක ගත්තොත් පළවෙනි පොයින්ට් එක මේක දැන් ළමයි මෙහෙමව බැලුවාම පළවෙනිටම එයාලගේ සංවේදීතාවය නැති වෙලා යනවා. පව් නේද රිදෙනවා නේද ඒව හිතෙන්නේ නැහැ. කමන්නේ මැරුණක් කමන්නේ ඒක වගේ හිතන්නේ සංවේදීභාවය නැති වෙලා යනවා. loss sensitivity. දෙවෙනි එක ඕකේ තියෙනවා බැලුවම වටපිටාවට බයක් ඇති වෙනවා. වටපිටාවට බිය ඇති වෙනවා. වටපිටාවට බියක් ඇති වෙනවා. වටපිටාවට බියක් ඇති වෙනවා. වටපිටාවට බියක් ඇති වෙනවා. හරිද? වටපිටාවට බියක් ඇති වෙනවා. හරිද? ඊට පස්සේ තුන්වෙනියට ඕක නිසා මාර ආවේගයක් මාර ආත්මාර්ථකාමී හැඟීමක් එනවා. මගේ විතරයි ටීවී එක මම මේ කාටුන් එක බලන්න ඕනේ මම මේක බලන්න ඕනේ මම මේක බලනවා නම් ඔයාට මේක බලන්න බෑ. පුදුම කතාවක් නේද ඒක? හැබැයි ඒකත් වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? එතකොට මෙන්න මේ තුන නිසා ටීවී එක නිකන් බුදු අම්මෝ සාධකයක් බවට පත් වෙනවා. ඔන්න ඕවත් හොයාගත්තා. ඒ කියන්නේ sannivedanaye බලපෑම් කරන්න පටන් ගන්නවා. ඉතින් එහෙම යනකොට අපිට තව තව බලපෑම් ගැන කතා කරන්න වෙනවා. දැන් ඔය ඒ මාධ්‍ය භාවිතය ගැන බලපෑමක්නේ. ඒ කියන්නේ sannivedana ඉගෙන ගත්තොත් ඔයාලට තේරෙන්න පටන් ගන්නවා ටීවී රේඩියෝ වගේ මාධ්‍යවල යම්කිසි බලපෑමක් මේ සම්බන්ධයෙන් තියෙනවා. ඒ බලපෑම තේරුම් ගන්න නම් ඔයාට sannivedanaya කියලා ඉගෙන ගන්න එකක් සිද්ධ වෙනවා. ඕක දන්නේ නැතුව ඔයාට බෑ මොනා කරන්නද? sannivedana ගැන දන්නේ නැතුව ඔයාට කරන්න බෑ මොකද්ද? මාධ්‍ය ගැන අවබෝධයක් ගන්න බෑ. ඒක තේරුම් ගන්න. එතකොට පොයින්ට් එක වශයෙන් ගත්තොත් මොකද්ද පොයින්ට් එක වශයෙන් ගන්න තියෙන්නේ? හරි. ඔයාට දැන් ජාතික වශයෙන් මේ රටේ දේවල් වගේ ජාත්‍යන්තර මොන හරි දෙයක් තේරුම් ගන්නත් ඕනේ නම් ඒකට තියෙන ප්‍රධාන පොයින්ට් එක තමයි අර sannivedana ඉගෙන ගන්න වෙනවා. ඒක පොයින්ට් එක. හරිද? දෙවෙනි එක. ඔයාට මොකක් හරි නිර්මාණශීලී වීමක් ඕනේ නම් නිර්මාණශීලී භාවය ඕනේ නම් බව ඒකටත් ඔයාට කරන්න මොකද්ද sannivedana ඉගෙන ගන්න වෙනවා. ඊළඟ එක
ඔයාට මොකක් හරි අනිත්‍යයට වඩා නිකන් සමාජයේ ප්‍රගමණය සමාජයේ දියුණුව හදාගන්න ඕනේ නම් ඒකට sannivedana ඕන වෙනවා. කියන්නේ බලපෑම් කරන්න පුළුවන් ඒකට. ආය ඔයාගේ වටපිටාවේ ඉන්න සබන්තා ටික නිකන් අප්පෝ සහගත නම් සබන්තා වර්ධනය කරගන්නත් ඔයාට වටපිටාව හැබැයි මේ නිකන් සබන්තා නෙවෙයි යහපත් සබන්තා වර්ධනය කරගන්න ඔයාට හේතුවක්. හරිද? ආය ඔයාට ගැටලු විසඳගන්න ගැටුම් විසඳගන්න වගේ ඕමනාවක් තියෙනවා අහලා තියෙනවනේ කතා කරලා විසඳගමු වගේව තියෙන ගැටුම් විසඳා ගැනීම වගේ දේවල් සඳහා ඔයාට මේ sannivedana ඕන වෙනවා. හරිද? ඒ වගේම එතකොට තව ඔයාගේ අධ්‍යාපන කටයුතු නැත්නම් අපි ගමු සාක්ෂරතා වර්ධනයත් ගමුකෝ නිකන්. ගන්න ඒවා හැබැයි ඔයාගේ විචාර බුද්ධියත් ගමුකෝ නිකන්. මේ වගේ වෙන ගොඩක් වැඩ කරන්නත් පුළුවන් sannivedanaෙන්. හරිද? ඒක තේරුම් ගන්න අපි නිකන් ටීවී රේඩියෝ විතරයි මීඩියා ඕක විතරයි නටන එක. එහෙම නෑ. මේ ඈන ගොඩක් දේවල් කරන්න පුළුවන්. මෙච්චර දේවල් කරන්න පුළුවන් එක තමයි අර ටීවී එක වගේ වැඩි අවබෝධයක් වෙනවා. ඊට කලින් සමහර දේශපාලන නායකයෝ හිට්ලර්ලා ඔය සෙට් එක සමහර කට්ටිය අවබෝධ කරලා තියෙන මෙච්චර වැදගත් වැඩක් කියන එක තේරුම් ගියේ ඇමරිකන් කට්ටිය චාල්ස් කුලි වෝටර් ලිප්මාන් ජෝන් ඩුයි කට්ටිය විල්බෂාම් වගේ කට්ටිය මැදිහත් වෙලා ජර්මානු වුණත් දුන්න සපෝට් එක නිසා සබ්ජෙක්ට් එක හැදුනා හැදුන්නේ නැත්තම් අදටත් sannivedanaya කියන එක සම්බන්ධයෙන් තියෙන ඇත්තම වැරදි මතයක්. එහෙව් හදාගත sannivedanaයත් සමහර නාලිකා ලංකාව අවබෝධ කරනවා. පොදුවේ කියනකොට ඒක කොහොමත් එහෙමයි. පෞද්ගලික නාලිකා ගොඩක් වෙලාට යාළගේ මතය ප්‍රකාශ කරනවා. එක එක වැරදි දේශපාලන කතා හදනවා. රජයට කරන්න දෙයක් නැහැ. රජයේ මාධ්‍යායතන රජයේ. හැබැයි ගැති වෙන එක වැරදි අපක්ෂපාතී වෙන්න ඕනේ. ඒව හැදෙන්නත් මීඩියා නෙවෙයි sannivedana ඉගෙන ගන්න ඕනේ හරියට. හරිද? එතකොට දැන් ඊළඟට අපිට දැන් ඊළඟට සෙට් වෙන්නේ ලංකාව පැත්තට මේක ආව විදිය ගැන කතා කරනකොට දැන් ලංකාවට මේක එනකොට මූලික වශයෙන් පළවෙනි ලෝක යුද්ධ කාලෙත් බලපාලා තියෙනවා. දෙවන ලෝක යුද්ධ කාලෙත් බලපාලා තියෙනවා. හැබැයි දෙවන ලෝක යුද්ධ කාලේ වෙනකොට අපේ ලංකාවේ මීඩියා භාවිතය හොඳයි. sannivedana නෙවෙයි මීඩියා භාවිතය හොඳයි. sannivedana සබ්ජෙක්ට් එක පස්සේනේ මීඩියා භාවිතේ පටන් ගන්න තියෙන්නේ. ඒකට හේතුවක් තමයි බ්‍රිතාන්‍ය ජාතිකයෝ දැන් බ්‍රිතාන්‍ය යුද්ධයට සම්බන්ධ වෙන පළවෙනි ලෝක යුද්ධයට සම්බන්ධ වෙනවත් එක්ක මෙයාලගේ අර BBC සිස්ටම් එකක් තියෙන්නේ. BBC කියන්නේ මොකද්ද? British Broadcasting Corporation. ඒකේ ආරම්භකයාගේ නම ජෝන් රීත් සාමිවරයා. ජෝන් රීත් සාමිවරයා BBC ක මූලික නිර්මාතෘවරය වශයෙන් කරන් යනකොට එයා පොයින්ට් එකක් එක තැනක කියලා තියෙනවා මේ ගුවන් විදුලි භාවිත කරන්න යුද්ධ සඳහා පමණක් නොවේ මෙතනින් එහා ගිය සාක්ෂරතාවයේ රසන්තාවයේ වර්ධනය කිරීම සඳහා පමණක් භාවිත කළ යුතුය වගේ පොයින්ට් එකක් දීලා තියෙනවා. ඒ මොඩල් එකක් අපිටත් දෙනවනේ. ඒ කියන්නේ 1920 ගණන් වල අපේ රටේ තිබ්බා C-Act කියලා මේ යුද්ධ තොරතුරු මේ ගුවන්විදුලි පද්ධතියක්. ඒක මේ රේඩියෝ වගේ channel එකක් නෙවෙයි පද්ධතියක්. හරි. 100ක් කාලයක් ගියාට පස්සේ 923 22 වගේ වෙන කාලවකට මේ කොලම්බෝ රේඩියෝ වෙලා තියෙනවා. එතකොට දැන් ඔකට කනෙක්ට් කරන්න පුළුවන්. මොකද සුද්ධ ලංකාවේ පළවෙනි පත්තරයක් වශයෙන් හදන්නේ 1832 මං කියන්නේ. ඒ ආක්‍රමණ සංක්‍රමණ අපිට බලපාලා තියෙනවා sannivedanayට නෙවෙයි මීඩියා හැදෙන්න. මම මේ කියන්නේ මේවා මීඩියා හැදිලා තියෙන. හරිද? කොලම්බෝ ජර්නල් කියලා ලංකා පත්තරයක් හැදුවා සුද්ධෝ. ඒ පත්තරේ වගේ එකක් කොළඹ රේඩියෝ එකක් උත්තරන සුද්ධෝ හින්දා හම්බ වෙනවා වගේ හිතමුකෝ. ඊට පස්සේ 924 25 වගේ කාලවල තමයි ලංකාවට හම්දුන්වා දෙමේ රේඩියෝ සිලෝන් කියන්නේ. ඒක දකුණු ආසියාවේ පළවෙනිම රේඩියෝ ආයතනය ලෝකේ දෙවනි පරණම රේඩියෝ ආයතනය BBC එක අංක 1 රේඩියෝ සිලෝන් අංක 2 ලංකා පට්ට වැදගත් රටක් ඒ පැත්තේ මීඩියා පැත්තෙන් ගත්තොත් අපේ උන්ට අගයක් නැති වුණාට මීඩියා ඉගෙන ගන්න ඔයාලා වශයෙන් sannivedana ඉගෙන ගන්න ඔයාලා වශයෙන් පොඩ්ඩක් මේකේ වටිනාකම තේරුම් ගන්න මේක ලේසි පහසු රටක් නෙවෙයි මේක සෑහෙන ගේමක් ගහපු රටක් sannivedana සහ මීඩියා පැත්තේ හරිද
1960 වගේ කාලෙකදී ලංකාවේ මුලින්ම රේඩියෝ සිලෝන් එකට සම්බන්ධ වෙන. එතකොට 60 වෙනකොට රේඩියෝ සිලෝන් නෙවෙයි. 24 රේඩියෝ සිලෝන් 25 රේඩියෝ සිලෝන් වගේ තිබ්බට පස්සේ 1943 40 වගේ 45 කාලේ වෙනකොට මේක වර්ධ කරා. දැන් මේකේ තිබ්බ රේඩියෝ සිලෝන් හා මේ දේශීය නාලිකාව විතරයි ස්වදේශීය නාලිකාවක් විතරයි තිබ්බේ. 43 වගේ වෙනකොට පොඩ්ඩක් ඔන්න දැන් මේ වාණිජ නාලිකාවක් මේක පරිවර්තනය කරන්න ක්ලිෆර්ඩ් ඩොඩ් කියලා කෙනෙක් පටන් ගන්නවා මේ වෙළඳ සේවය කියන අයිඩියා එක. වෙළඳ සේවය. කමර්ෂල් සර්විස්. ඒකෙන් තමයි ලාභ ලබන ආයතනයක් බවට පත් වෙන්නේ. නැත්නම් රජේ යන් තිබ්බා. 48 නිදහස හම්බුනාට පස්සේ මේකට පොඩ්ඩක් පොඩි රිලීෆ් එකක් ඇවිල්ලා අපිට අර ටිකක් පාඩුවේ කරන් යන්න ඕන වගේ පොයින්ට් එකක් ආවා. ඕම ඇවිල්ලා 1960 වගේ වෙනකොට මේකේ නමත් ටිකක් වෙනස් වෙනවා. දැන් රේඩියෝ සිලෝන් කියලා තිබ්බ එක ගුවන්විදුලි බවට පත් වෙලා ගුවන්විදුලි දෙපාර්තමේන්තුව බවට පත් වෙලා තිබ්බා. ඊට පස්සේ 1965 වගේ වෙනකොට මේක ඇත්තනම ගුවන්විදුලි දෙපාර්තමේන්තුව කියන එක එහෙම තිබිලා 66 විතර මේක ගුවන්විදුලි සංස්ථාවක් බවට පත් වෙනවා. කියන්නේ රාජ්‍ය පැත්තෙන් තිබ්බ ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතන වෙනවා. ඒක එතකොට ලේක් හවුස් එක මම කියන්නේ මීඩියා හැදිලා තිබ්බ ලංකාවේ. හරිද? ලේක් හවුස් එක සබ්ජෙක්ට් එක නෙමෙයි මීඩියා හැදිලා තිබ්බ. ලේක් හවුස් එක ලංකාවේ ප්‍රමුඛම මුද්‍රිත මාධ්‍ය භාවිතාව වශයෙන් තිබ්බා. එතකොට පේපර් එක ඇහුවොත් එම ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ප්‍රමුඛම රාජ්‍ය ආයතන දෙක මොකක්ද 1960 දශකයේදී ඊට කලින් හෝ කියලා. ලේක් හවුස්යි ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවයි ගුවන්විදුලිය තමයි. හරිද තිබ්බේ. හරිද? පස්සේ 1960 දී මුලින්ම ගුවන්විදුලි සංස්ථාව ගුවන්විදුලි රටේ ගුවන්විදුලිය ජනමාධ්‍ය පාඨමාලාවක් හදනවා. ජනමාධ්‍ය වේද පාඨමාලාවක් හදනවා. ජර්නලිසම් සම්බන්ධ. ඊට පස්සේ කාලෙක මේ පොයින්ට් කරගන්නවා මම පොඩ කෙටියෙන් කියන්නේ. 68 69 වගේ කාලෙක තමයි ලංකාවේ මුලින්ම දෙහිවල කනිෂ්ඨ තාක්ෂණික විශ්වවිද්‍යාලය කනිෂ්ඨ තාක්ෂණික විශ්වවිද්‍යාලයේ යටතේ මොකද්ද වෙන්නේ? විශ්වවිද්‍යාලයේ යටතේ කනිෂ්ඨ තාක්ෂණික විශ්වවිද්‍යාලය යටතේ මොකක්ද හැදෙන්නේ? හරි. විශ්වවිද්‍යාලය යටතේ පළවෙනිම ලංකාවේ හැදෙනවා ජනමාධ්‍ය පාඨමාලාවක්. ඒක මං කිව්වේ පුවත්පත් කලාවේද පාඨමාලාව. පුවත්පත් කලාවේද මගේ මීඩියා හැදිලා තොර ලංකාවේ. මොකද පත්තරේ මුලින් 830 ගණන් වලම තිබ්බ නිසා. හරිද? මේක මූලිකත්වයේ ගත්ත දෙන්නෙක් හිටියා මතක තියාගන්න. දැන් මේක විශ්වවිද්‍යාලයකට ගේන පළවෙනි කෙනා එතකොට නිකන් අර විල්බර්ෂාම් වගේ තමයි. දැන් ඉලිනොයිස් විශ්වවිද්‍යාලය එයා පටන් ගත්ත නම් මුලින්ම පාඨමාලාවක්. ඒක එයා අධිනිපියා වුණා වගේ. ශ්‍රී ලංකාවේ මේක කොළඹ මේ තාක්ෂණ විශ්වවිද්‍යාලය දෙහිවල පටන් ගන්නවා නම් එයා ඒකේ විල්බර්ෂාම් වගේ තමයි. එතකොට අපි යාට පොයින්ට් එකක් කියන නමක් කියනවා ශ්‍රී ලංකාවේ විල්බර්ෂාම් කියලා. එතකොට ආචාර්ය එඩ්වින් ආර්යදාස එඩ්වින් ආර්යදාස ඒ කාලේ යාට සපෝට් එකට හිටිය තව ඒ කාලේ උසස් අධ්‍යාපන අමාත්‍ය හරි එයාගේ නම IMR ඊරිය ගොල්ල IMR ඊරියගොල්ල මතක තියාගන්න. ඕම ගිහිල්ලා 1970 71 වගේ කාල වෙනකොට අම්මට සිරි මේ පටන් ගත්ත වැඩේ අර ඕම ගිහපු හාස්කූර ඉවර වෙලා අපුග්ගාලා වැටෙනවා. හේතුව මොකක්ද? මේ කාලේ ලංකාවේ දේශපාලනික වශයෙන් සහ කම්කරු අරගල පැත්තෙන් කම්කරු අරගල පැත්තෙන් ඔන්න හිස එසවීමක් සිද්ධ වෙලා
අම්මේ හොස්පිටල් වල වැඩ කරන අයයි කාම්කරුවෝයි ප්‍රවාහන සේවාවයි විශ්වවිද්‍යාල අරන් ඔක්කොම ටික බහැලා අම්මට සිරි වැඩ බරිද. ඒ කියන්නේ යුරෝපීය වශයෙන් ඇතිවෙන මේ බලපෑමත් එක්ක ලංකාවෙත් ඉල්ලීම් ඉල්ලලා නිදහස වේතනය අර වගේ දේවල් සම්බන්ධයෙන් මෙන්න මෙහෙම කම්කරු එළියට බහලා අම්මට සිරි පටන් ගන්නවා. මොකද්ද? ඒකට කියන්නේ 71 කැරැල්ල කියලා කියනවා. මම හැමදාම කියනවා මේක ලණු කැරැල්ලක්, තල කැරැල්ලක් වගේ නෙවෙයි, පට්ට කැරැල්ලක්. 71 කැරැල්ල ගැන පොතුත් තියෙනවා. ඒ වික්ටර් අයිවන් හිම ලියලා තියෙන්නේ. අරන් කියවන්නේ වගේ. පොලිටිකල් එහෙම කරනවා නම් තවත් හොඳයි. එතකොට අපිට මේ සම්බන්ධයෙන් ගොඩාක් ලියන්න කියලා නෑ. නමුත් අර ඔයා පොයින්ට් එක වටපිටාව දන්නවනම් වැඩේ ලස්සනයි. හරි? 71 කැරැල්ල. 71 කැරැල්ල නිසා අඩේ අර 68 69 හැදීගෙන ආපු ඒ ස්වර්ණමය ලෙවල් එක අනේ ඩෝග් වැටෙනවා. ඊට පස්සේ මොකද උනේ? කාලයක් ගියාට පස්සේ අවුරුද්දක් දෙකක් විතර ගියාට පස්සේ 1972 දී ජපුර කැම්පස් එක. මේ ජයවර්ධනපුර ජපුර කැම්පස් එකෙන් පටන් ගන්නවා එකපාරට මාලාවක් එකක් පුවත්පත් මාධ්‍ය භාවිතයක්ම තමයි. හැබැයි ඒකේ නම් පොඩ්ඩක් වෙනස් කරලා යාලා පටන් ගන්නවා ලංකාවේ පළවෙනි වතාවට වෘත්තියාභිමුඛ. ඒ කියන්නේ ජොබ් එකටම ටාගට් වෙච්ච ජොබ් එකේ ප්‍රින්සිපල්ස් ටික හරියට ප්‍රැක්ටිකලි කියලා දෙන මට්ටමේ වෘත්තියාභිමුඛ ජන sannivedana පාඨමාලා ජනවාද පාඨමාලා. දැන්ටත් ජපුර යනවනේ අර මොකද ලේඛකත්වයේ සහ ජන sannivedana පාඨමාලාව කියලා එකක්. ඒක තාම යනවා. ඒකතොර එහෙම එකක්. 1973 දී ඊට පස්සේ ඔන්න ලංකාවේ පළවෙනි වතාවට සිද්ධියක් සිද්ධ වෙනවා. ලංකාවේ පළවෙනිම ඒ කැලණි විශ්වවිද්‍යාලය වෙන්නේ. කැලණිය විශ්වවිද්‍යාලය. හරි කැලණි විශ්වවිද්‍යාලය. කැලණි විශ්වවිද්‍යාලය කරන පොඩි දෙයක් මොකද කරන්නේ? ලංකාවේ පළවෙනි වතාවට ජන sannivedana අධ්‍යනාංශයක් හදනවා. කියන්නේ ඩිපාර්ට්මන්ට් එකක්ම හදනවා ජන sannivedanayටම. ටීවී භාවිතය, රේඩියෝ භාවිතය, පුවත්පත් කලාව, පොත් ලිවීම, ඡායාරූප ශිල්පය, නාට්‍ය කලාව අම්මා ඔක්කොම තියෙන අම්මා කලෙක්ෂන් එකක්. ඒක ලංකාවේ පළවෙනි වතාවට. දැන් මේකේ මූලිකත්වය ගත්ත කට්ටිය ගත්තොත් පළවෙනිට හිටියා මාර ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු දෙන්නෙක්. කවුද ඩබල ජනප්‍රිය කට්ටිය හරිය? මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඉන්නවා. සුනන්ද මහේන්ද්‍ර හොඳ මිනිස්සෙක්. මාර විද්වතෙක්. හරිද? භාෂා සම්බන්ධයෙන් මාර දැනුමක් තියෙන කෙනෙක්. අනිත් කෙනා මහාචාර්ය විමල් දිසානායක ඒ වගේම සුපිරිම චරිතයක්. විමල් දිසානායක මේ ඩබල මේ අපි එහෙම කිව්වට ඇත්තට මාර වැදගත් විද්වත දෙන්නෙක්. මේ දෙන්න නිසායි මේක අධ්‍යනාංශයක් විදිහට මේ ලංකාවේ ස්ථාපනය වෙන්නේ මුලින්ම. ඒක වැදගත් දෙයක්. මේ දෙන්නාගේ සපෝට් එකට තව කමිටුවක් හිටියා. ඒ කමිටුවේ වැදගත්කමක් මුලින්ම හම්බුනේ ආචාර්ය එඩ්වින් ආරියදාසට. මොකද එයානේ ලංකාවේ විල්බසා මුලින් පටන් ගත්තේ එයානේ. ආරියදාස. දෙවෙනි හිටියා තවත් වැදගත් මිනිස්සෙක්. එයාගේ නම මහාචාර්ය එදිරිවීර සරච්චන්. නොදන්න කෙනෙක් නම් ඉන්න ඉඩයක් නැහැ. එදිරිවීර සරච්චන්. ඒතර ෆීල්ඩ් එක මොකද්ද තේරෙනවද? ඊළඟ එක්කෙනා. අයිතියා ආචාර්ය පියසෝම මේදිස් කියලා කෙනෙක්. පියසෝම මේදිස්. අයිතියා ආචාර්ය පියසිරි ගුණරත්න. මේ සෙට් එකේ ඉන්නවා. මේ සෙට් එක මෙහෙම ඉන්නකොට තව මේකට සෙට් වෙනා කවුද? බාහිර කතිකාචාර්යවරු සෙට් එකක්. බාහිර කියන්නේ දැන් මේක අධ්‍යනාංශයක්නේ. මේ අධ්‍යනාංශයේ එක්කෙනෙක් විතරක් නෙවෙයි ඉන්නේ. එක එක ශේෂ සම්බන්ධ ගොඩාක් ඉන්නේ. එක එක ශේෂ සම්බන්ධ ගොඩාක් ඉන්නවා නම් හැම ශේෂ්ඨ සම්බන්ධයෙන්ම අධ්‍යක්ීම් හසල දැනුම් සහිත අය ඉන්න ඕන. කවුද මේකට සෙට් උනේ? පට්ට පොරවල්. සමහර අය ජීවතුන් අතර නෑ. නමුත් නම තාම මතකයි කියලා කියන්නේ යා වැඩේ තමයි. WD අමරදේව.
නොදන්න කෙනෙක් ඉන්න විදියක් නැහැ. මෙයා ගැන ආයෙ කියන්න ඕනේ නැහැ. නමුත් නොදන්න කවුරු හරි ඉන්නවා නම් මෙයාට කියන්නේ ලංකාවේ හඬ කියලා. ඉන්දියානු ජාතිකයෝ අනිත් රටවල කට්ටිය ලංකාවේ හඬ කියලා. දැන් මාලදිවයිනේ ජාතික ගීය සම්බන්ධයෙන් තේමාවාදනයේ තේමාව හදන්නේ මෙයා. මෙහෙම හඬ බුදුහාමුදුරුවෝ. හදන්න අමාරුයි. දැන් සුනීර සුමංග මේ දවස්වල දැන් එයාගේ හඬින් ගොඩක් කට්ටිය අහන්න උත්සාහ කරන අමරදේවගේ හඬ. ගන්න බෑ. අමරදේව කියන්නේ අමරණීය. අමරදේවනේ. අමරණීයයි. එතකොට මෙතනටත් සෙට් වෙනවා කවුද මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්. ඉතින් එයාගේ නාට්‍ය කලාවනේ. එයා ඒ පැත්තෙන් උදව් කරනවා. එතකොට ආය තව ඉන්නවා කවුද? තව ඉන්නවා කේ ජයතිලක. ඉතින් නොදන්න කෙනෙක් ඉන්න විදියක් නැහැ. අපටත් වැසිකිළියක් කියලා පොතක් තියෙනවා. ඒක විතර නෙවෙයි තව පොත් තියෙනවා. නම මතක තියාගන්න. ඒ නම ගොඩක් කටින් මතකයි. පාසල් කට්ටිය ඉස්කෝලේ යන ළමයිට ගොඩක් මතකයි. ආය මහගම සේකර ඉන්නවා. මෙයා ගැන දන්න කෙනෙක් නැති වෙන්න විදියක් නැහැ. මේ සිංහලේම කරනවා නම් නමුත් නොදන්නවා නම් කියන්නම් මෙයා මොකටද වැදගත් නොවෙන්නේ. දැන් මෙයා තමයි වැඩිපුර මෙයාට සින්දු ලියලා තින්නේ WD අමරදේවට. මහගමසේකර පොත් ලියලා තියෙනවා, මේ ෆිල්ම් හදලා තියෙනවා. තුම්මන් හන්දිය වගේ තුම්මන් හන්දිය පොත ලිව්වෙත් එයාමයි. ප්‍රබුද්ධ වගේ නිස්දස් පොත් ලියලා තියෙනවා බුදුහාමේ. එතකොට සින්දු ලියලා තියෙනවා. හොඳ චිත්‍ර ශිල්පියෙක්. හැබැයි අකාලේ අඩු වයසෙන් මරණයටපත් වෙච්ච කෙනෙක්. ඒකයි ඉතින් පොඩි කලකිරීමක් වෙන්නත් ඇති. මහගමසේකර සුපිරි ඩයලොග් කියන තව එක්කෙනෙක් බී නිහාල් සිංහ. ඩීබී නිහාල් සිංහ කියලා කියන වැදගත් මිනිස්සෙක්. ඩීබී නිහාල් සිංහ කියලා කියන්නේ ඔන්න පොයින්ට් එක. එයා 1982 තමයි ජාතික රූපවාහිනිය ලංකාවේ පටන් ගන්නෙ. ජපන් ආධාරය යටතේ ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ. 82 ලංකාවේ හදනවා ටෙලිනාට්‍යයක්, වර්ණ ටෙලිනාට්‍යයක්, කලර් ටෙලිඩ්‍රාමා. වර්ණ ටෙලිනාට්‍යයේ නම තමයි දිමුතු මුතු. හරිද? දිමුතු මුතු හදන්නේ. හරි. දිමුතු මුතු හදන්නේ ඩීබී නිහාල් සිංහ. දිමුතු මුතු කියන්නේ දකුණු ආසියාවේ පළවෙනි වර්ණ ටෙලිනාට්‍ය. ඒ විතරක් නෙවෙයි ලංකාවේ පළවෙනි වර්ණ ටෙලිනාට්‍ය. අමරසිරි කලම්සූරියම තමයි රඟපෑවේ මේකේ. දේවිකා මිහිරානිත් එක්ක. මේ අමරසිරි කලම්සූරිය නුවරනේ. එතකොට අනිත් එක මොකද්ද? රූපවාහිනිය පටන් ගත්තේ 1982 නේ. රූපවාහිනී මේ ටෙලිකාස්ට් වෙච්ච, ඒ කියන්නේ විකාශනය වෙච්ච පළවෙනිම ටෙලිනාට්‍ය මේ වර්ණ ටෙලිනාට්‍යයක් දිමුතු මුතු තමයි. නිසා මේ දිමුතු මුතු වල වැදගත්කම් ගොඩක් තියෙනවා. හරිද? ඒක හැදුවේ එයා. මොනවම ටිකක් කියා. දැන් මොහොම යනකොට ලංකාවේ පාසල් අධ්‍යාපනයට කොහොමද මේක ආවේ කියලා පොඩි එකක් එනවා. 2006. හරි. 2007 2008 කියන අවුරුදු තුන පොඩ්ඩක් වැදගත් වෙනවා. 2006 2007 2008. හරි. 2006 ගත්තොත් එහෙම. 2006 ගත්තොත් අපොස් දන්නවනේ සාමාන්‍ය පෙළ. මුලින්ම 10 වසරට තමයි මේක හඳුන්වා දෙන්නේ බගත් සබ්ජෙක්ට් එකක් වගේ. මොකක්ද නම? sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය. හරිද? ඊට පස්සේ 11 වසරට ඒක පයිලට් ප්‍රොජෙක්ට් එකක්, නියම ව්‍යාපෘතියක් වගේ වැඩක්. 11 වසරට ඊට පස්සේ හඳුන්වා දීමක් කරනවා 2007. ඒත් අපොස සාමාන්‍ය පෙළ පළවෙනි O level පේපරේ යන්නේ 2007. ඔන්න පයිලට් ප්‍රොජෙක්ට් දෙකම සමත් වුණාට පස්සේ 12 දී 12 වසරට 2008 දී අපොස උසස් පෙළ හඳුන්වා දීම කරනවා. හරි. එතනින් තමයි ලංකාවේ A level දැන් මෙයාලගේ 2008 කියන්නේ 2010 නේ පළවෙනිටම මීඩියා වලින් A level එකක් ලියවෙන්නේ පළවෙනි අවුරුදු දෙකක් පස්සේ. එතකොට දැන් ගත්තොත් එම මේ මම A level එකේ 2010 පටන් අරන් 12 ලියපු කට්ටිය අපි. එතකොට 2010 A level ලියපු කට්ටියට IT මීඩියා එකට එකතු කරලා තිබ්බේ නැහැ.
2010 12 සෙට් එක තමයි IT මීඩියා එකට ලංකාවේ කරපු පළවෙනි බැච් එක. මම ඒ බැච් එකේ. එතකොට අපිට දැන් තේරෙනවා IT සහ මීඩියා වල එකතු වීම මාර වැදගත් කියලා. ඒ කාලේ අපිට ඒක හරි බරපතල වුණාට IT හම්මෝ ගණන් වගේ වුණාට හැබැයි දැන් කරපි කොච්චර වටිනවද කියලා තේරෙනවා. මොකද දැන් අපි මේ ඉන්න සිස්ටම් එකත් එක්ක ගත්තොත් IT අපිට ඕනේ. ඒක ඇතුලේ වැඩ කරන්න කමියුනිකේෂන් ඕනේ. මොකද IT කියන්නේ ICT නේ ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි. ඒකේ මැද්දේ තියෙන්නේ මොකද්ද? කමියුනිකේෂන්. නිසා ඒක නැතුව වැඩ කරන්න බෑ. දැන් මෙහෙම මේක ආවේ කවුරු නිසාද? මෙහෙම මේක ආවේ යුනෙස්කෝ සංවිධානය නිසා. යුනෙස්කෝ කියන්නේ මොකක්ද? U කියන්නේ එක්සත් නැත්තම් යුනයිටඩ්. N කියන්නේ nations නැත්තම් ජාතීන්ගේ. E කියන්නේ education නැත්තම් අධ්‍යාපනික. S කියන්නේ මොකද්ද? scientific නැත්තම් විද්‍යාත්මක. C කියන්නේ cultural නැත්තම් සංස්කෘතික. O කියන්නේ දන්නවා organisation නැත්තම් සංවිධානය. එතකොට යුනෙස්කෝ කියන්නේ මොකද්ද? එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය. එයාලා තමයි මෙන්න මේ සබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එකක් වශයෙන් පෙර පාසල් සමයේ සිට උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල මට්ටම දක්වා ගෙනියන්න ඕනේ කියලා කිව්වේ. නැත්තම් මොකද වෙන්නේ? එයාලා පොයින්ට් එකක් ගෙනාවා. එහෙම නැත්තම් අනාගත මාධ්‍ය බලපෑමට මුහුණ දීමේ හැකියාවක් පරම්පරාවන්ට ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. මොන පොයින්ට් එක. හරිද? ඊට පස්සේ ඒක හඳුන්වා දෙනකොට ග්‍රූන්වල්ඩ් ප්‍රකාශනයේ සෑහෙන වැදගත් වෙලා තියෙනවා. ග්‍රූන්වල්ඩ් ප්‍රකාශනය හැදුවේ 1982. ග්‍රූන්වල්ඩ් ප්‍රකාශනය හැදෙනකොට බලපාපු පොයින්ට් සාමාන්‍යයෙන් දැන් අර අනාගත බලපෑමට මුහුණ දෙන්න පුරුදු කරන එකනේ පොයින්ට් එක කතාව. ඒක තමයි MCQ සාමාන්‍යයෙන් මාක් කරන්න આવොත් වෙන්නේ ඒක. ඒ වුණාට දැන් මේකේ හැදෙන්න තව හේතු තියෙන්න එපා. මොනවද හේතු කියලා කල්පනා කරොත් එම් පොයින්ට් 4ක් විතර අපිට සාමාන්‍යයෙන් හම්බෙනවා. පළවෙනි පොයින්ට් එකට අපිට ගන්න පුළුවන් මෙහෙම එකක්. එතකොට දැන් මේක අනාගතයේට සබ්ජෙක්ට් එකක් වශයෙන් හඳුන්වා දෙනකොට sannivedanaya කියන එක පොඩි ඒ කාලේ දැන් මර මාධ්‍ය ගැන මම කියාගෙන ආවා ටීවී ගැන රේඩියෝ ගැන ඒවා කියන් ආවනේ. මාධ්‍ය වගේ අවභාවිත වෙනකොට තිබ්බට වඩා මාධ්‍ය වැඩි වෙනකොට මේක තෝරගන්න බැරි ලෙවල් එකකට ඇවිල්ලා නිකන් කන්ෆියුස් භාවයකටපත් වෙනවා. එතකොට මේකට පළවෙනි පොයින්ට් එක කරගත්තේ යාලා අර හරියටම කිව්වොත් එහෙම මේ අසීමිත තොරතුරු ගලණය. අසීමිත තොරතුරු ගලණය. අසීමිත තොරතුරු ගලණය. අසීමිත තොරතුරු ගලණය. හරිද? අසීමිත තොරතුරු ගලණය. හරි. දෙවෙනි එක අසීමාන්තික දැන් මාධ්‍ය වැඩි වෙනකොට මොකද වෙන්නේ? හැමෝම ආසයි මීඩියා වලට කට්ටිය ආකර්ෂණය කරගන්න. එතකොට අසීමාන්තිකව සමහර දේවල් හදනවා හින්න ක්‍රියේටිව් දේවල්. අසීමාන්තික විචිත්‍ර මාධ්‍ය ආකෘති. විචිත්‍ර මාධ්‍ය ආකෘති. හරි. ඊළඟ එක මාධ්‍ය අධි පරිභෝජනය. මාධ්‍ය අධි පරිභෝජනය. ඒ කියන්නේ ඕනවට එපාවට අරකට මේකට හැම එකටම මේක පාවිච්චි. ප්‍රශ්නයක්. ඊට පස්සේ අන්න දැන් හතරයින් පළවෙනි එක ගන්න. මේක ගැන කියලා දෙන්න දැන් මේ කොමනාව තියෙන්නේ. භාවිත ඥානය ලබා දීම. ඒකට කියන්නේ භාවිත
ඥානය ලබා දීම. භාවිත ඥානය ලබා දීම. ඔන්න ඔකත් පොයින්ට් එකක් තේරුම් ගන්න. එතකොට අසීමිත තොරතුරු ගණනය තිබ්බා, අසීමාන්ත විචිත්‍ර මාධ්‍ය ආකෘති තිබ්බා, මාධ්‍ය අධිපරිභෝජනයේ තිබ්බා, භාවිත ඥානය ලබා දීම තිබ්බා. එහෙම තිබ්බ නිසා තමයි මේක හදන්න ඕනේ කියලා එකක් ආවේ. දැන් මොකද්ද ප්‍රකාශනයේ තියෙන්නේ? මම නිකන් ප්‍රකාශනයේ පොයින්ට් 4කට කඩලා කියලා දෙන්නම්. මම සාමාන්‍යයෙන් කියලා දෙද්දි ඔහොම තමයි කියලා දෙන්නේ. මොකද හේතුව ඒක අර එන පතරංග ජාතකයක්සේ කියලා දුන්නාම ගුණ වලට එපා වෙලා, සබ්ජෙක්ට් එකත් එපා වෙලා, අපිවත් එපා වෙලා ඔක්කොම තමල ගහලා යන්න හිතෙන්න පුළුවන්, වනගත වෙන්න හිතෙන්න පුළුවන්. එහෙම ඕනේ නැති නිසා පොඩ්ඩක් වෙනම කියලා දෙන්නම්. මේක දැන් කොටස් 4කට කඩා ගන්න ඕනේ මේක කොහොමද? දැන් ගන්න කොහොමද ගන්නෙ? පළවෙනි එක විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ටීවී රේඩියෝ සහ පත්තරක හිතන්නකෝ. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය විචාරශීලීව පරිහරණය සඳහා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය විචාරශීලී පරිහරණය සඳහා හරි දැනුම කුසලතා ආකල් වර්ධනය කළ යුතුයි කියලා එකක් ආවා. පළවෙනි පොයින්ට් එක ඒක. විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය විචාරශීලී පරිහරණය සඳහා දැනුම කුසලතා ආකල්ප වර්ධනය කළ යුතුයි. පළවෙනි පොයින්ට් එක. හරිද කතාව? නවාත. දෙක මොකක්ද? ඒවා කියන්නේ මේටි ඒවා අත්‍යවශ්‍ය මානව නිපුණතා තේ භාවිත කළ යුතුයි කියලා ගන්න පුළුවන්. ඒවා ස්කිල්ස් නෙමෙයි ලෙවල්ස්. හරිද? ඊට පස්සේ ඒ ඇසුරින් මොකද ඒ ඇසුරින් කියන්නේ මේ නිපුණතා ඇසුරින්. ඒ ඇසුරින් මාධ්‍ය අධ්‍යාපනික හරි සංදේශ සැකසීමේදී ඒකට මොනවද එකතු කරන්න ඕනේ? ඒවට මෙන්න මේවා එකතු කරන්න. මොකක්ද දන්නවද? ඒවට ආවේදන ඒ කියන්නේ ෆීලිංගස් දෙන්න ඕන. ආවේදන එක්කල යුතුයි. නැත්තර දැනෙන්නේ නැහැ. උණ්ඩුක පුච්චටවත් දැනෙන්න ඕන. දැන් වැඩන්න. හරිද? පස්සේ අන්තිම එක. එලෙස සකසන අධ්‍යාපනික සංදේශ වලට මොකද වෙන්න ඕනේ? ඒවා ඉදිරිපත් කිරීම සඳහා මෙන්න මෙහෙම එක්කෙනෙක් ඉන්න ඕනේ. සක්‍රීය ඵලදායී සම්පත්දායකෙකු භාවිත කළ යුතුයි. සක්‍රීය ඵලදායී සම්පත්දායකෙකු භාවිත කළ යුතුයි. ඔන්න පොයින්ට්. ඒ ටික හැදෙන්න ඕන. එහෙම තමයි මෙන්න මේ කියන මේ ගුණවල ප්‍රකාශනය කියන එක හැදිලා තියෙන්නේ. දැනුම කුසලතා ආකල්ප ආයමේ නිපුණතා. මේවා හයිලයිට් වෙන්න ඕනේ. හරිද? ඔයා ලියාගත්තා නම් හයිලයිට් කරගන්න. හරිද කතා? තමයි ප්‍රකාශනය. දැන් ඔහොම හැදිගෙන යනකොට අපිට දැන් ඔන්න sannivedana කියන්නේ ක්‍රියාවක්. ඒක සබ්ජෙක්ට් එකක් විතරක්ම නෙවෙයි කියලා පොයින්ට් එක ඔලුවට එනවා. ඊට අමතරව දැන් මේක සබ්ජෙක්ට් එකක් උනේ කොයි කාලේ වකවානුවේද? පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේද?
ඊට පස්සේ විශ්වවිද්‍යාල පද්ධතියට මේක ආවේ කොහොමද? ඕන් ඔව් යුරෝපේ පෙච්ච සිද්ධි අර ටික ඔක්කොම දැන් අපිට දැන් ඔන්න ගානට ඇවිල්ලා තියෙනවා ලංකාවටත් මේක ඇවිල්ලා තියෙනවා වැඩේ හරි. දැන් අපිට ලංකාවටත් මේක ආවට පස්සේ පොයින්ට් එකක් හිතා ගන්න පුළුවන් ලංකාවට ආවම මේකේ මාධ්‍ය කියන එක පොයින්ට් එක ගැන එකක් හිතන්න පුළුවන්. හරි. මාධ්‍ය අධ්‍යයනය කියන ගැන එකක් හිතන්න පුළුවන්. හරිද? එතකොට මාධ්‍ය කියලා ගත්තොත් එහෙම මාධ්‍ය කියන එකේ මොකද තේරුම? මාධ්‍ය කියන එකේ තේරුම තමයි මොකද්ද? පණිවිඩයක්. හරිද? පණිවිඩයක් තැනකින් තැනකට ගමන් කරවන්න පාවිච්චි කරන මාර්ගය කියන එක තමයි මාධ්‍යය කියන්නේ. දැන් ටීවී එකේ තියෙනවා ශ්‍රව්‍ය මාධ්‍යය, දෘශ්‍ය මාධ්‍ය. පුවත්පත්වල තියෙන print නිසා ලිඛිත මාධ්‍ය. රේඩියෝ වල තියෙන ඇහෙන එක නිසා ශ්‍රව්‍ය මාධ්‍ය. ඕම් හිතන්න වෙනවා. හරි. හරිද? තේරුම් ගන්න. මාර්ගය. මම දැන් කිව්ව මාර්ගයට මතක තියාගන්න. ඒත් මාධ්‍ය ගත්තොත් කොච්චර උදාහරණ තියෙනවද? දැන් විද්‍යුත් ගත්තොත් එහෙම ටීවී, රේඩියෝ, එතකොට මුද්‍රිත ගත්තොත් පත්තර, සිනමාව, දුරකථනය, ගුවන්විදුලිය, අන්තර්ජාලය ඔක්කොම මාධ්‍ය තමයි. ඒ ඔක්කොම මාර්ගයන්. හරිද? මාර්ග. තේරුම් ගන්න. ඊට පස්සේ තියෙනවා මාධ්‍ය අධ්‍යයනය කියලා පොයින්ට් එකක්. මොකක්ද? මාධ්‍ය අධ්‍යයනය කියන්නේ මොකක්ද? මාධ්‍ය ගැන අපි ඉගෙන ගත්තා sannivedanaye හා මාධ්‍ය අධ්‍යයනයනේ. ඒතර මාර්ගය ගැන ඉගෙන ගන්න තමයි අපි මේ සබ්ජෙක්ට් එකක් හදලා තියෙන්නේ. මාධ්‍ය අධ්‍යයනය කියන්නේ මොකද්ද? ඔයාලව sannivedanaye කියන වැඩේ ඇතුලේ හැදෑරීමක් සහිත අය කරලා ඔයාලව මොකද කරන්නේ? මාධ්‍ය පැත්තෙන් අර පටන් ගද්දි මම වචනයක් කිව්වා සාක්ෂරතාවයක් තියෙන අය බවට සාක්ෂරතාවයක් සහිත අය බවට පත් කරන එක තමයි මේකේ ටාගට් එක. ඒතකොට මාධ්‍ය කියන්නේ මාර්ගයක් මාධ්‍ය අධ්‍යයනයක් කියලා කියන්නේ ඔයාගේ මාධ්‍ය පැත්තේ තියෙන අවබෝධය වැඩි දියුණු කරන එක. තමයි පොයින්ට් එක. ඒක තේරුම් ගන්න. එතකොට මාර්ග ගොඩාක් තියෙනවා. ඒ මාර්ග ගොඩ ඇතුලේ මාධ්‍ය ගැන ඉගෙන ගන්න වෙනවා. ඒක සාක්ෂරතාවයත් එක්ක සම්බන්ධ වෙනවා. අපි සාක්ෂරතාව ඉගෙන ගන්නවා. සාක්ෂරතාව කියන්නේ ලිවීමකින් වැටීම විතරක්ම නෙවෙයි. මාධ්‍ය සාක්ෂරතාව කියලා කියන එකට කොටස් හතරක් අයිති වෙනවා. ඒ මොනවාද? ඒ තමයි විශ්ලේෂණය 1. එක 2 යමක් ඇගීම 2යි 3 දෙයක් නිර්මාණය කරනවා කියන එක. හරිද? 4 නිර්මාණය අන්තිම එක. හරි. මේක පරිහරණය කරනවා. පරිහරණය. එතකොට තේරුම් ගන්න විශ්ලේෂණය, ඇගීම, නිර්මාණය, පරිහරණය. මේ ටික හදාගන්න පුළුවන් කෙනෙක් තමයි අපි මේකෙන් හදන්න උත්සාහ කරන්නේ. මේ ටික හදාගන්න පුළුවන් කෙනෙක් හැදුනා කියලා කියන්නේ ගොඩනේ. කියන්නේ යාට ටීවී පාවිච්චි කරද්දි, රේඩියෝ පාවිච්චි කරද්දි, පුවත්පත් පාවිච්චි කරද්දි මේ හැම දෙයකදී මෙයාට අර අනිත්‍යයට වඩා ලොජිකලි හිතන්න පුළුවන්. තාර්කිකව හිතන්න පුළුවන්. එයාට කුතුහලයක් තියෙනවා. එයා යම් දේවල් සම්බන්ධයෙන් අනිත්‍යයට වඩා අවධානයෙන් ඉන්න. ඒක වෙන වැඩක් ඉතින්. නිසා අර ගේමක් ගහන්න පුළුවන් කෙනෙක් බවට පරිවර්තනය කරකට අපේ ඕමනාව. එතකොට මාධ්‍ය කියන්නේ මාර්ගයක්.
මාධ්‍ය අධ්‍යයනය කියලා කියන්නේ මාර්ග ටික කියලා දෙනවා. ඒකට තමයි ඒ මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් හෝ පාඨමාලාව විශ්වවිද්‍යාල පාඨමාලාවල් ආයතන හැදෙලා. දැන් ඔය ප්‍රයිවට් ආයතන මම කිව්වේ නෑ. නමුත් ප්‍රයිවට් ආයතන ගත්තොත් එහෙම රජයේ සම්බන්ධ ආයතනට අපිත් සමහර ඒවාට පුරුදු වෙලා තියෙනවා. දැන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අනුබද්ධව යන රූපවාහිනී සංස්ථාවට අනුබද්ධව යන ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයක් වෙනම තියෙනවා. SLTTI එක. පස්සේ කාලෙක එක ශ්‍රී ලංකා රූපවාහිනී මාධ්‍ය අභ්‍යාස ආයතනය බවට පත් වුණා. ඊට පස්සේ ඔය ජාතික රූපවාහිනී පුහුණුව ආයතනය තියෙනවා. NITT කියන එක. ඊට පස්සේ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ තියෙනවා. මාධ්‍ය ගැන ඉගෙන ගන්න. ඊට පස්සේ තව ගත්තොත් යූත් එකේ දැන් තරුණ සේවා සභාවේ මාධ්‍ය ඇකඩමියක් වෙනම තියෙනවා. මේවා ඇයි මේවා පුරුදු කරන්නේ මාධ්‍ය පිළිබඳ අධ්‍යයනයක් මේකෙන් ලබා දෙන්න. මාධ්‍ය කියන්නේ මාර්ගයක්. මාධ්‍ය පිළිබඳ ඉගෙන ගැනීම කියන්නේ වෙනම වැඩක්. මාධ්‍ය ගැන ඉගෙන ගන්න නම් සාක්ෂරතාවයක් මාධ්‍ය පැත්තෙන් තියෙන්න ඕනේ. හරිද? මාධ්‍ය සාක්ෂරතාවය කියන එක හදා ගන්න නම් මීඩියා කියන නැත්නම් sannivedana කියන විෂය ඉගෙන ගන්න. ඒක හරියට හැදෑරුවොත් තමයි ගේමක් ගහන්න පුළුවන් වෙන්නේ. ඒක හරියට දන්නේ නැති කට්ටිය තමයි මේක අවබෝධ කරන්නේ. තේරුම් ගන්න මම මේ දැන් ඇත්තටම මේක අර දවසින් එක දවසින් කරන්න බෑ. නමුත් මම කරලා පෙන්නුවා. මේක මේ පාඩම පොඩි සමාලෝචනයක් පොඩි සංක්ෂිප්ත අයිඩියා එකක් වශයෙන් හදාගන්න. මේ රෙකෝඩින් එක තියාගන්න. මේකේ දල වශයෙන් හැම පැත්තකම කවර් වෙන්න ඕන කොටස් ටික ඔක්කොම ටික කිව්වා. ඒතර ලංකා පැත්තේ මේක ආපිදී කිව්වා, යුරෝපේ පටන් ගත්තදී කිව්වා, sannivedana කියන්නේ සබ්ජෙක්ට් එකක් නෙවෙයි වැඩක් කියලා කිව්වා. ඒක සබ්ජෙක්ට් එකක් උනේ කොහොමද කියලා කිව්වා. ඒක හදන්න ලංකාවේ දායක වෙච්ච කෙන කට්ටිය ගැන කිව්වා, ජාත්‍යන්තරින් දායක වෙච්ච කෙන කට්ටිය කිව්වා. ගොඩාක් විස්තර කිව්වා. මේක පොඩි සමාලෝචනයක්. මේක නෝට් එකක් වශයෙන් පොඩි නෝට් එකක් දාගන්න පුළුවන්. ඉතලා ඉట్లా මේක ආපහු බලන්න පුළුවන් රෙකෝඩින් එකක් අපි දැම්මට පස්සේ අපි මේක YouTube එකට වගේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඩවුට් එකක් මොනවාරි තිබ්බොත් WhatsApp group එකට message එකක් දාන්න. තව අය මේකට සම්බන්ධ කරගන්න ඕනේ නම් ඒ අයවත් අපිව දැනුවත් කරලා මේකට සම්බන්ධ කරන්න. අපේ දුරකථන අංකය ගත්තොත් හරි ආයතන සම්බන්ධ දැන් මෙහි සෙන්ට්‍රික්ස් එකට කතා කරනවා නම් 0.71 656යි 4444 4444 මේකට WhatsApp message එකක් දාන්න පුළුවන් classes ගැන අහන්න personally නැත්තම් වෙනවත් ඔයාලට මේ සම්බන්ධයෙන් doubt තිබ්බොත් අහගන්න පුළුවන් 7යි 335යි 935 කියන නම්බර් එකට message එකක් දාලා ඒකනොත් ඔයාලට විස්තරය දැන ගන්න පුළුවන්. ඒ කියන්නේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඒක group එකකට අපිව සම්බන්ධ කරන නිසා ඔයාලව group එකට දාලා PDF සහ ඒ සම්බන්ධ දේවල් දැනුවත් කරන්න පුළුවන්. ඒක පොඩ්ඩක් අයිඩියා එකක් වශයෙන් ගමු. ඒ නිසා මේක දිගටම හැම සිකුරාදම අපි ඉංග්‍රීසි මීඩියම් සම්බන්ධයෙන් පොයින්ට් එකක් එහෙම පැහැදිලි කරන් යනවා හතරවෙනි පාඩමේ. එතකොට සිංහල මාධ්‍ය සම්බන්ධයෙන් අපි මේක පැහැදිලි කිරීම ටික කරන් යනවා සෙනසුරාදා. එතකොට හැම දවසකම මේ පාඩම සම්පූර්ණ සාරාංශයක් කරලා ඒ සාරාංශ කරපු පාඩම සම්බන්ධයෙන් මොනවාරි ඩවුට් තිබ්බොත් අහන්න සලස්වලා එහෙම දිගට මේක කරගෙන හැම සතියෙම හැම සිකුරාදම ඉංග්‍රීසි මීඩියම් වලට පාඩම පැහැදිලි කරනවා. හැම සෙනසුරාදාම සිංහල මාධ්‍ය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරනවා. නිසා ඒක ඒ විදිහට කරගෙන යන්න. ඒ නිසා මොන හරි ප්‍රශ්න තිබ්බොත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. එතකොට අදට පළවෙනි පාඩම සම්බන්ධයෙන් කතාව සම්පූර්ණයෙන් ඉවරයි. අපි ළඟ දවසේ දෙවෙනි පාඩම සම්බන්ධයෙන් සම්පූර්ණ කතාව පැහැදිලි කරන්න උත්සාහ කරනවා. එදාට හම්බෙමු. එතකම් ජය වේවා පරිස්සමෙන් ඉන්න. මම රජිත නිරෝ අපි මීඩියා සන්. ජය වේවා. සුබ රාත්‍රිය.